නමස්කාරය ආරණහත තෙරුවන් සරණයි සිළුම ගෞරවනීය මෙහෙණ ස්වාමීන් වහන්සේලාට වැඩිහිටි මෙහෙණ වහන්සේලාට නමස්කාරය වේවා අනිකුත් හැම දෙනාටම තෙරුවන් සරණයි වගේම අද දවසේදී අපි සූත්‍ර සාකච්ඡාව සිද්ධ කරගෙන යනවා යද උතුම් පුරපසළොස්වක පොහොය දවසේ අපි අලුතෙන් සූත්‍රයක් තෝරාගත් ආරණහතගේ අනුදැනුම යටතේ ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 11 වෙනි ග්‍රන්ථයේ මජ්ක්‍ධිම නිකායට ඇති දෙවෙනි කොටසේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ ගහපති වර්ගයේ 130 වෙනි පිටුවේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රය මේකේ පාලි පරිවර්තනය කරන්න මද ගෞරවනීය මදම්පගම ස්වාමීන් වහන්සේට සහභාගී වෙන්න අපහසු බව කියව වැඩසටහනක් නිසා අපි එමුනම් අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ පාලි පරිවර්තනය මේ විදිහට කියවනවා ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන ආයස්මා රාහුලෝ අම්බලට්ටිකායන් විහෙරති අතකෝ භගවා සායන්හ සමයන් පටිසල්ලානා උට්ඨිතෝ යේන අම්බලට්ටිකා යේන යස්මා රාහුලෝ තේනුපසංකමි අද්දසාහෝ ආයස්මා රාහුලෝ භගවන්තං දූරතෝව ආගච්ඡන්තං දිස්වාන ආසනම් පඤ්ඤාපේසි උදකාංච පාදාන නිසීදි භගවා පඤ්ඤත්තේ ආසනේ විසජ්ජ පාදේ පක්කාලේසි ආයස්මාපිකෝ රාහුලෝ භගවන්තං අභිවාදිත්වා එකමන්තං නිසීදි අතකෝ භගවා පරිත්තා උදකාවතේසං උදකාධානේ ඨපිත්වා ආයස්මන්තං රාහුලං ආමන්තේසි පස්සතිනෝ ත්වං රාහුල ඉමං පරිත්තං උදකාවතේසං උදකාධානේ ඨපිතන්ති එවං භන්ති එවං පරිත්තං කෝ රාහුල ඉතේසං සාමඤ්ඤං යේසං නත්ති සම්පජාන මුසාවාදේ ලජ්ජාති අතකෝ භගවාතං පරිත්තං උදකාවතේසං ඡද්ධිත්වා ආයස්මන්තං රාහුලං ආමන්තේසි පස්සතිනෝ ත්වං රාහුල සම්පරිත්තං උදකාවතේසං ජද්ධන්ති එවං භන්ති එවං ජට්ඨිතං කෝ රාහුල තේසං සාමඤ්ඤං යේසං නත්ති සම්පජාන මුසාවාදේ ලජ්ජාති අතකෝ භගවාතං උදකාදානං නික්ඛුජ්ජිත්වා ආයස්මන්තං රාහුලං ආමන්තේසි පස්සසිනෝ ත්වං රාහුල ඉමං උදකාදානං නික්ඛුජ්ජಂತಿ එවං බන්තේ එවං නික්ඛුජ්ජිතං කෝ රාහුල තේසං සාමඤ්ඤං යේසං නත්ති සම්පජාන මුසාවාදේ ලජ්ජාති අතකෝ භගවාතං උදකාදානං උක්ඛුජ්ජිත්වා ආයස්මන්තං රාහුලං ආමන්තේසි පස්සතිනෝ ත්වං රාහුල ඉමං උදකාදානං රිත්තං චුත්තಂತಿ එවං බන්තේ එවං රිත්තං චුත්තං කෝ රාහුල තේසං සාමඤ්ඤං යේසං නත්ති සම්පජාන මුසාවාදේ ලජ්ජාති ප්‍රියතාපි රාහුල රඤ්ඤෝ නාගෝ ඊසාදන්තෝ උබ්බූල්හවා අභිජ්ජාතෝ සංඝාරාමචරෝ සංඝාගමතෝ පුරිමේහිපි පාදේහි කම්මං කරෝති පච්චිමේහිපි පාදේහි කම්මං කරෝති පුරමේනපි කායේන කම්මං කරෝති පච්චිමේනපි කායේන කම්මං කරෝති තීසේනපි කම්මං කරෝති කන්නේහිපි කම්මං කරෝති දන්තේහිපි කම්මං කරෝති නංගුට්ටේනපි කම්මං කරෝති කක්කේතේව සොණ්ඩං සත්ත හත්තාරෝහස්ස එවං හෝති අයං කෝරඤ්ඤෝ නාගෝ ඊසාදන්තෝ උබ්බූල්හවා අභිජාතෝ සංගාමාවචරෝ සංගාමගතෝ පුරිමේහිපි පාදේහි කම්මං කරෝති පච්චිමේහිපි පාදේහි කම්මං කරෝති
පුරිමේනපි කායේන කම්මං කරෝති. පච්චිමේනපි කායේන කම්මං කරෝති. සීසේනපි කම්මං කරෝති. කන්නේහිපි කම්මං කරෝති. දන්තේහිපි කම්මං කරෝති. නංගුට්ඨේනපි කම්මං කරෝති. සක්කතේව සොණ්ඩං අපරිච්ඡතං හෝරඤ්ඤෝ නාගස්ස ජීවිතාන්ති. යතෝ කෝරාහුල රඤ්ඤෝ නාගෝ ඊසාදන්තෝ උබ්බෝලවා අභිජාතෝ සංගාම වචරෝ සංගාමගතෝ නංගුට්ඨේනපි කම්මං කරෝති. සොණ්ඩියායපි කම්මං කරෝති. තත්ත හත්තාරෝ හස්ත එවං හෝති. අයං කෝ රඤ්ඤෝ නාගෝ ඊසාදන්තෝ උබ්බෝලවා අභිජාතෝ සංගාම වචරෝ සංගාමගතෝ නංගුට්ඨේනපි කම්මං කරෝති. සොණ්ඩියායපි කම්මං කරෝති. පරිච්ඡත්තං හෝ රඤ්ඤෝ නාගස්ස ජීවිතං නසිධානි චිංචිරඤ්ඤෝ නාගස්ස කරණීයන්ති. ඒවමේව කෝරාහුල යස්ස කස්සචි සම්පජාන මුසාවාදේ නත්ති ලජ්ජා නාහං තස්ස කිංචි පාපං අකරණීයන්ති වදාමි. තස්මාතිය රාහුල හස්සාපින මුසා බනිස්සාමි ති. එවං හිතේ රාහුල සික්ඛිතබ්බං සංකිම්මඤ්ඤති රාහුල කිමස්සියෝ ආදාසෝති පච්ච වික්ඛනත්තෝ භන්තේති. ඒවමේව කෝ රාහුල පච්ච වෙක්ඛිත්වා කායේන කම්මං කාතබ්බං. පච්ච වෙක්ඛිත්වා වාචාය කම්මං කාතබ්බං. පච්ච වෙක්ඛිත්වා මනසා කම්මං කාතබ්බං. යදේව ත්වං රාහුල කායේන කම්මං හත්තු කාමෝ අහෝසි. තදේව තේ කාය කම්මං පච්චවෙක්ඛිතබ්බං. යන්නෝනුකෝ අහං ඉදං කායේන කම්මං කත්තු කාමෝ ඉදං මේ කාය කම්මං අතව්‍යාබාධපි සංවරත්තේය. පරව්‍යාබාධායපි සංවරත්තේය. උභයව්‍යාබාධායපි සංවත්තේය. අකුසලං ඉදං කාමකම්මං දුක්ඛද්‍රයං දුක්ඛ විපාකಂತಿ. සචේත්වං රාහුල පච්චවෙක්ඛමානෝ එවං ඥානේයාසි. යං කෝ අහං ඉදං කායේන කම්මං අත්තු කාමෝ ඉදමේව කාය කම්මං අත්තව්‍යාබාධායපි සංවත්තේය. පරව්‍යාබාධායපි සංවත්තේය. උභයව්‍යාබාධායපි සංවත්තේය. අකුසලං ඉදං කාය කම්මං දුක්ඛද්‍රයං දුක්ඛුද්‍රයං දුක්ඛ විපාකಂತಿ. ඒව රූපන්තේ රාහුල කායේන කම්මං සසක්කං න කරණීය. සචේපනත්වං රාහුල පච්ච වෙක්ඛමානෝ එවං ඥානේයාසි. යංකෝ අහං ඉදං කායේන කම්මං කත්තු කාමෝ ඉදම් මේ කාය කම්මං නේවතව්‍යාබාධාය සංවත්තේය. න පරව්‍යාබාධා සංවත්තේය. න උභයව්‍යාබාධාය සංවත්තේය. කුසලං ඉදං කාය කම්මං සුඛෝද්‍රයං සුඛ විපාකಂತಿ. ඒව රූපන්තේ රාහුල කායේන කම්මං කරණීයං. කරොන්නේතාන ප්‍රීතේ රාහුල කායේන කම්මං තදේවතේ කාය කම්මං පච්චවෙක්ඛිතබ්බං. යන්නකෝ අහං ඉදං කායේන කම්මං කරෝමි. ඉදමේව කාය කම්මං අත්තව්‍යාබාධායපි සංවත්තති. පරව්‍යාබාධායපි සංවත්තති. උභයව්‍යාබාධායපි සංවත්තති. අකුසලං ඉදං කාය කම්මං දුක්ඛෝද්‍රයං දුක්ඛ විපාකಂತಿ. සචේත්වං රාහුල පච්චවෙක්ඛමානෝ එවං ඥානේයාසි. යං කෝ අහං ඉදං කායේන කම්මං කරෝමි. ඉදමේව කාය කම්මං අත්තව්‍යාබාධායපි සංවත්තති. පරව්‍යාබාධායපි සංවත්තති. උභයව්‍යාබාධායපි සංවත්තති. අකුසලං ඉදං කාය කම්මං දුක්ඛෝද්‍රයං දුක්ඛ විපාකಂತಿ. පටිසංහරේ යාසි ත්වං රාහුල ඒව රූපං කාය කම්මං
සචේපනත්වං රාහුල පච්ච වෙක්ඛමානෝ එවං ඥානීයාසි යංකෝ අහං ඉදං කායන කම්මං කරෝමි ඉදමේව කාය කම්මං නේවත්ත ව්‍යාභාදාය සංවත්තති න පරව්‍යාභාදාය සංවත්තති න උභයව්‍යාභාදාය සංවත්තති කුසලං ඉදං කාය කම්මං සුඛෝද්‍රයං සුඛ විපාකන්ති අනුපද ජෙය්ජෙය්‍යාසි ත්වං රාහුලේව රූපං කාය කම්මං පත්වාපිතේ රාහුල කායන කම්මං තදේව තේ කාය කම්මං පච්චවෙක්කිතබ්බං යන්නකෝ අහං ඉදං කායේන කම්මං අක්ඛාසින් ඉදමේව කාය කම්මං අත්තව්‍යාභාදායපි සංවත්තති පරව්‍යාභාදායපි සංවත්තති උභයව්‍යාභාදායපි සංවත්තති අකුසලං ඉදං කාය කම්මං දුක්ඛෝන්ද්‍රයං දුක්ඛ විපාකන්ති සචේතවං රාහුල පච්ච වෙක්ඛමාන එවං ඥානීයාසි යංකෝ අහං ඉදං කායන කම්මං ආකාසි ඉදමේව කාය කම්මං අත්‍යාභාදායපි සංවත්තති පරව්‍යාභාදායපි සංවත්තති ඔභ්‍යව්‍යාභාදායපි සංවත්තති අකුසලං ඉදං කාය කම්මං දුක්ඛෝන්ද්‍රයං දුක්ඛ විපාකන්ති ඒව රූපං තේ රාහුල කාය කම්මං සත්තරීවා විඤ්ඤෝවා සබ්‍රහ්මචාරීසු දේසේ තබ්බං විචරිතබ්බං උත්තානිකාතබ්බං දේසිත්වා විචරිත්වා උත්තානිකත්වා ආයතින් සංවරං ආපජ්ජි තබ්බං සචේපනත්වං රාහුල පච්ච වෙක්ඛමානෝ එවං ඥානේති ඥානීයාති යංකෝ අහං ඉදං කායේන කම්මං ආකාසින් ඉදමේව කාය කම්මං තේවන්නත්‍යාව්‍යාභාදාය සංවත්තති න පරව්‍යාභාදාය සංවත්තති න උභයව්‍යාභාදාය සංවත්තති කුසලං ඉදං කාය කම්මං සුඛෝද්‍රයං සුඛ විපාකන්ති තේනේව ත්වං රාහුල පීති පාමුජ්ජේන විහෙරියාසි අකෝ රත්තානුසික්ඛී කුසලේසු ධම්මේසු යදේව ත්වං රාහුල වාචාය කම්මං කාත්තු කාමෝ හෝති තදේව තේ වචී කම්මං පච්ච වෙකිතබ්බං යන්නකෝ අහං ඉදං වාචාය කම්මං කත්තු කාමෝ ඉදමේව වචී කම්මං අත්තව්‍යාභාදායපි සංවත්තේය පරව්‍යාභාදායපි සංවත්තේය උභයව්‍යාභාදායපි සංවත්තේය අකුසලං ඉදං වචී කම්මං දුක්ඛෝන්ද්‍රයං විපාකන්ති සචේතවං රාහුල පච්ච වෙක්ඛමානෝ එවං ඥානේති යංකෝ අහං ඉදං වාචාය කම්මං කත්තුකාමෝ ඉදමේව වචී කම්මං ඔභ්‍යව්‍යාභාදායපි සංවත්තේය අකුසලං ඉදං වචී කම්මං චක්ඛුන්ද්‍රයං විපාකන්ති ඒව රූපං තේ රාහුල වාචාය කම්මං සසක්කං න කරණීයං සචේපනත්වං රාහුල පච්ච වෙක්ඛමානෝ එවං ඥානීයාසි යංකෝ අහං ඉදං වාචාය කම්මං කත්තුකාමෝ ඉදමේ වචී කම්මං නේවත්ත ව්‍යාභාදාය සංවත්තේය න පරව්‍යාභාදාය සංවත්තේය න උභයව්‍යාභාදාය සංවත්තේය කුසලං ඉදං වචී කම්මං සුඛෝන්ද්‍රයං සුඛ විපාකන්ති ඒව රූපං තේ රාහුල වාචාය කම්මං කරණීයං හරන්තෝන පිතේ රාහුල වාචාය කම්මං සදේවතේ වචී කම්මං පච්ච වෙකිතබ්බං යන්නකෝ අහං ඉදං වාචාය කම්මං කරෝමි ඉදමේව වචී කම්මං අත්තව්‍යාභාදායපි සංවත්තති පරව්‍යාභාදායපි සංවත්තති උභයව්‍යාභාදායපි සංවත්තති අකුසලං ඉදං වචී කම්මං දුක්ඛින්ද්‍රයං විපාකන්ති සච්චේ ත්වං රාහුල පච්චවෙක්ඛමානෝ එවං ඥානීයාසි යංකෝ අහං ඉදං වාචාය කම්මං කරෝමි ඉදමේව වචී කම්මං අත්තව්‍යාභාදායපි සංවත්තති පරව්‍යාභාදායපි සංවත්තති උභයව්‍යාභාදායපි සංවත්තති අකුසලං ඉදං වචී කම්මං දුක්ඛෝන්ද්‍රයං දුක්ඛ විපාකන්ති පටිච්චසමුප්පාදේ යාසි ස්වං රාහුල ඒව රූපං වචී කම්මං
පච්චේ අනතුං රාහුල පච්ච වික්‍රමානු එවං ඥානීයාසි යං කෝ අහං ඉදං වාචාය කම්මං කරෝමි ඉදමේ වචී කම්මා නේවත්තయ్యා බාධාය සංවත්තති න පරව්‍යා බාධාය සංවත්තති න උභයව්‍යා බාධාය සංවත්තති කුසලං ඉදං වචී කම්මං සුඛෝන්ද්‍රයං සුඛ විපාකං දී අනුපදිජ්ජයාති ත්වං රාහුල ඒව රූපං වචී කම්මං අවසරයි ගෞරවනීය වහන්ස අපි තව ටිකක් තියෙන නිසා කියවන්න පොඩි වෙලාවක් ධර්මයේ සාකච්ඡා කරලා හිත ටික සජ්ජායනා කරමුද අවසරයි අපේ මොනවද රාජාංගන අපේ රාජාංගන මෙන්නස් පොඩ අවස්ථාවක් දෙමු මේ පොඩක් පැහැදිලි කරන්න කියලා. හොඳයි කියලා කරලා. එහෙමයි. මේ දේශනාව සඳහන් වෙන්නේ දේශනා කරන්න මා විසින් මෙසේ අසන ලදී කියලා. අපි කතාව වශයෙන් කිව්වොත් ඒ කාලේ බුදුරජාන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයේ තමයි වැඩ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දී රාහුල ස්වාමීන් වහන්සේ අම්බලට්ටිකා නම් ඒ පහේ වාසය කරනවා කියලා තියෙනවා. අම්බලට්ටිකා නම් පහේ වාසය කරනවා. කොට භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවේ පළසමාවතින් නැගී ඉඳලා අම්බලට්ටිකා රාහුලවාද අම්බලට්ටිකා කියන ඒ පහයට යන්න කල්පනා කරනවා. රාහුල ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න තැනට රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ආයතින් වඩිනවා දකින්න දුරදීන එළය රාහුල ස්වාමීන් වහන්සේ පාදේ කරන්න පෑන් තබනවා. බුදුරජාණන් වහන්සේ පෑන් දෝණි පාද දෝණිය කරනවා පෑන් වලින්. ඒ වෙලාවේ ආයුෂ්මත් රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. බුදුරජාණන් වහන්සේ පෑන් ටිකක් ඉතුරු කරනවා. දිය බඳුනේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පෑන් ටිකක් ඉතුරු කරනවා. පෑන් ටිකක් ඉතුරු කරලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා මේ බඳුනේ පෑන් ටිකක් තියෙනවා මේ ඒක දැක්කද කියලා. මද වූ ඉතිරි පෑන් ටිකද කියලා. එතකොට එහෙමයි ස්වාමීනි කිව්වහම රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් දේශනා කරනවා මේ පෑන් බඳුනේ පෑන් ස්වල්පයක් තියෙනවා. ඒ වගේ යම් කෙනෙක් දැන රාහුලේනි යම් කෙනෙක් දැන මේ බොරු කියනවා නම් ඒ බොරු කීමේ ලැජ්ජ නැද්ද? කියනවා ඒ බොරු කියන තැනත්තාගේ ශ්‍රමණ ධර්මයේ ඊටාම චුට්ටයි කියලා. මේ පෑන් ටික වගේ තමයි දැන යම් කෙනෙක් බොරු කියනවා නම් එයාගේ ශ්‍රමණ ධර්මිකයි කියනවා. පෑන් ඉතුරු කරලා ඒ පෑන් ටික පෙන්නලා කියනවා මේ භාජනයේ වගේ තමයි රාවණනි යම් කෙනෙක් දැන බොරු කියනවා නම් එයාගේ ශ්‍රමණ ධර්මයක් ඊටාම ටිකයි අල්පයි. ඒ වගේම නැවත බුදුරජාණන් වහන්සේ ඒ පෑන් බඳුනේ තියෙන පෑන් ටික බැහැර කරනවා විසි කරනවා. විසි කරලා ඒ ටික අයින් කරලා කියනවා දැක්කද රාහුල අර විසි කරපු පෑන් ටික. එහෙමයි ස්වාමීනි කිව්වාම මේ විසි කරපු පෑන් ටික වගේ තමයි කියනවා දැන බොරු කියනවා නම් රාහුලේ යම් කෙනෙක් දැන බොරු කියනවා නම් ඒ බොරු කියන කෙනාගේ ශ්‍රමණ ධර්මයේ වගේ චුට්ටයි කියනවා. ඒ බැහැර කරපු පෑන් ටික වගේ කියනවා. නැවත බුදුරජාණන් වහන්සේ බඳුන යටිකුරු කරනවා. අනිත් පැත්තටම හරවන දැන් පෑන් මොකුත් නැහැ. ඊට පස්සේ කියනවා යටිකුරු කරපු බඳුන දැක්කද කියලා. එහෙමයි ස්වාමීනි කිව්වහම රාහුල යම් කෙනෙක් දැන බොරු කියනවා නම් එයාගේ ශ්‍රමණ ධර්මයේ හරියට යටු කරපු දෙයක් වගේ. ඒ ශ්‍රමණ ධර්මයක් නැහැ කියනවා. එයා දැන බොරු කියනවා නම් ඒ හිස් බඳුන වගේ යටි කරපු බඳුන වගේ හිස් එකක් ඒ ශ්‍රමණ ධර්මය. ඒ වගේම නැවතත් පුරණාංශ දේශනා කරනවා ඒ දිය බඳුන උඩුකර කරලා තබලා ආයුෂ්මත් රාහුල තෙරණවංශය අමතනවා කියන රාහුලේනි තෙපි වැගුරුණු සිස්සු දිය බඳුන දැක්කද හිස් දිය බඳුන දැක්කද නැති. ඒ වගේ රාහුලේනි ඒ වගේ තමයි මේ දැන බොරු කියනවා නම් ඒ කෙනා හරි තුච්ච කෙනෙක්. එයාගේ ශ්‍රමණ ධර්මයක් නැහැ තුච්චයි කියනවා. එයා දැන බොරු කියනවා නම් අර හිස් තියෙන හිස් බඳුන වගේ එයාට කිසිම දෙයක් මේ දේශනේ සඳහන් වෙනවා. රත්තරන්ත කියන මේකේ
රිය හිස් වැනි දාලා ඇති කියන්නේ කරක්කුලියකාරි ඒ වාහනේකාරි හිසක් වගේ තියෙන ලොකු ඔලුවක් තියෙන කියන එක කියන එතන ලොකු ඔලුවක් තියෙන ඒ ඇතෙක්ගේ දල වගේ දල තියෙන හොඳට දල වැඩිච්ච හොඳ සිරුරක් තියෙන ඇතෙක් ඉන්නවා. ඒ ඇතා යුද්ධ බිමට යද්දී ඒ ඇතා එයාගේ ඉස්සරහා කකුල් දෙකෙනුත් යුද්ධ කරනවා කියනවා කර්ම කරනවා කියන යුද්ධයට සම්බන්ධ වෙලා ඒ යුද්ධ කරන්න උත්තරහා පාදය එය කරගන්නවා ඉස්සරහා පාදයට යුද්ධ කරන එකට එයා යම් උදව්වක් කරගන්නවා පසු පාදයට ඒ යුද්ධ කිරීමට යොදා ගන්නවා ඒ වගේම කයත් සම්පූර්ණ කයනුත් එයා යුද්ධ කරනවා ඊළඟට කියන විසිනුත් යුද්ධ කරනවා කන් දෙකනුත් යුද්ධ කරනවා දල දෙකනුත් යුද්ධ කරනවා නගටිනුත් යුද්ධ කරනවා එයා හොඳ ගන්නවා කියනවා එයාගේ අවවලින් අත් දෙකෙන් කකුල් දෙකෙන් නගුටෙන් එයාගේ ශරීරයෙන් කන් දෙකෙන් ඒ හැම අවයවම එයා යොමු කර ගන්නවා යුද්ධයට නමුත් එයා හොඳ පරිස්සම් කර ගන්නවා හොඳ ආරක්ෂා කර ගන්නවා යුද්ධයට යොදාගන්නේ කියලා එතකොට එහිලා ඇත්තරුට කියන්නේ ඇතා බලා ගන්න කෙනාට සිතක් පහළ වෙනවා කියන මේ වගේ හිතක් පහළ වෙනවා මේ රජුරුවන්ගේ ඇට හිසක් වගේ දල තියෙන මේ හොඳට වැඩිච්ච ශරීරයක් තියෙන මේ ඇතා යුද්ධයට යද්දී මේ යුද්ධ බිමට ගියාම මෙයාගේ ඉස්සරහා කකුල් අත් දෙක අපි කියන්නේ කකුල් දෙක ඉස්සරහා කකුල් දෙකනොත් මේ යුද්ධයට සම්බන්ධ වෙනවා කර්ම කරනවා කියනවා පසු පාදේනොත් කර්ම කරනවා ඒ වගේම හිසත් ඒකට සම්බන්ධ කරන හිසෙනුත් යුද්ධ කරනවා කන් දෙකනුත් යුද්ධ කරනවා දල දෙකනුත් යුද්ධ කරනවා නගටිනුත් යුද්ධ කරනවා ඒ වුණාට මෙයා සොඬ ආරක්ෂා කරගන්නවානේ මේ රජුන් සම්පූර්ණයෙන් මෙයා ජීවිතේ පූජා කරලා නැහෙනේ කියලා එයාට සිතක් පහළ වෙනවා ඊළඟට නැවත කියනවා රාහුලේනි මේ රජුන් මේ රියහිස් වැනි දල තියෙන ඒ වටකුරුව හොඳට හැදි ශරීරයක් තියෙන මේ ගියාම මේ ඉස්සරහා පාදේනොත් පාද දෙක කරනවා පිටපස පාද දෙකනුත් යුද්ධ කරනවා කන් දෙකනුත් යුද්ධ කරනවා හිසනුත් යුද්ධ කරනවා ඒ වගේම නගටනුත් යුද්ධ කරනවා ඒ සියලු අවයව යොදා ගන්නවා සොඩිනුත් යුද්ධ කරනවායි කියනවා එයා සොඩිනුත් යුද්ධ කරනවා එයා එක අවයවයක්වත් හංගගන්නේ ජීවිත පරිත්‍යාගයෙන් තමයි දැන් යුද්ධ කරන්නේ අත්පා ඉස්සර අවයව ඔක්කොගෙම ඒ වගේම හොඳත් පරිස්සම් ජීවිතෙම එයා යුද්ධයට සම්බන්ධ වෙනවා ඒතකොට කියන රජුරන්ගේ මේ ඉස්දා ඇති සංගාම් භූමියට ගිය එතකොට ගොව්වට හිතෙනවා මේ ඇතා තමන්ගේ සියලුම අවයව මුල් කරගෙන ඒ කියන්නේ අත් දෙකෙන් කකුල් දෙකෙන් හිසෙන් කන් දෙකෙන් දලෙන් ඒ වගේම සොඬත් මුල් කරගෙන මේ ඇතා සම්පූර්ණයෙන් යුද්ධ කරනවා මේ ඇතා මේ සම්පූර්ණ ජීවිතය පූජා කරලා තමයි මේ කටයුත්ත කරන්නේ කියලා සඳහන් වෙනවා ඊළඟට දේශනා කරනවා රාහුල යම් කිසිවෙකු දැන එසේ හිම රාවණේ යම් කිසිවෙකුට දැන සොයා බිනීමේ ලැජ්ජාවක් නැද්ද? ඔහු විසින් කිසි පවක් නොකට යයි මම නොකියමි. එහෙයින් මෙහිලා රාවණේ කෙලි පිණිසද මුසුබලමි. එසේ රාවණ තොපේසින් මේ යුතුය. ඊළඟට යම් කිසි කෙනෙක් දැන බොරු කියන ලැජ්ජාදිය ඒ හින්දා කිසිම බොරු කියන කෙනාට කරන්න බැරි පාපයක් නෑ. යම් කෙනෙක් කියනවා නම් එයාට කරන්න බැරි පාපයක් නෑ. එයා සියලුම පව් කරන කෙනෙක් වෙනවා. හින්දා බොරු කියන්න පා කියන දැන ඒ ඇතා සම්පූර්ණයෙන්ම ජීවිත පත්‍යයන් කළා වගේ තමන් කිසිම පාපයක් නොකර තමන්ගේ තමන් හික්මෙන්න ඕන කියලා තමයි මෙතනදී බුදුරජාණන් දේශනා කරන්නේ කිසිම බොරුවක් කියන්න එපා කිසිම පාපයක් කරන්න එපා ජීවිත පරිත්‍යාගයෙන්ම හික්මෙන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා රාහුල්නි කිම මොකද්ද මේ ගැන හිතන්නේ? කැඩ ප්‍රයෝජනය මොකද්ද? කණ්ණාඩියක් ගත්තාම ඒ කණ්ණාඩියෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද කියනවා. වහන්ස පිරික්සා බැලීමේ ප්‍රයෝජන කොට ඇතැයි.
එසේම රාවණේ පිරික්ෂා කයින් කම් කළ යුතුය. පිරික්ෂා ඉදිරි කියනවා දැන් රාහුල ස්වාමීන් වහන්සේගෙන් අහනවා මොකද්ද කැඩපතින් කරන්න පුළුවන්. ඒතර කියනවා පිරික්ෂා බලන්න පුළුවන් කියන්නේ අපි දැන් මූණ බලද්දී අපේ අඩුපාඩු අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ තමන්ගේ අඩුපාඩු ශරීරයේ තියෙන අඩුපාඩු කණ්ණාඩිය බලා ගන්න පුළුවන් කියනවා. ඒතර බුදුරජාණන් දේශනා කරනවා රාහුලේනි මේ වගේ පිරික්ෂා බලන්න ඕන. ඔබ කයින් කර්ම කරද්දී ඔබේ කායික ක්‍රියාවන් කරද්දී ඔබ හොඳට පිරික්ෂා බලන්න ඕන කයින් සිදුවීමක්. ඒ වගේම ඔබ වචන පරිහරණය කරද්දී ඔබේ පිරික්ෂා බලන්න ඕනේ වචනයෙන් මොනවාද සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම ඔබ පිරික්ෂා බලන්න ඕන ඔබ මනසින් කටයුතු කරනකොට මනසින් මොන වගේ දෙයක්ද ඔබ තුළින් සිද්ධ වෙන්නේ කියලා. මනස කොහොමද හසුරුවන්නේ කියලා. ඊළඟට කියනවා රාහුලයනි තෙපි යම් කර්මයක් කරනකොට ඔබ කියනවා ඔබ යම් කයින් යම් කර්මයක් කරනකොට යම් කයින් යම් දෙයක් කරනකොට ඒ කරන දෙයින් Tamanට අයහපතක් වෙනවද? Tamanට ඒක දුක් පිණිස පවතිනවද? අනුන්ට දුක් පිණිස පවතිනවද? Tamanට දුක් පිණිස පවතිනවද? පරහට දුක් පිණිස පවතිනවද කියලා අහනවා. මේ අනුන්ට දුක් පිණිස වෙනවද? Tamanට දුක් පිණිස වෙනවද කියලා බලන්න. ඒ වගේම දෙදිනාට දුක් පිණිසම දෙදිනාටම දුක් පිණිස පවතිනවද? කියනවා මේ විදිහට කාය කර්ම කරද්දී ඒ දුක් පිණිස පවතිනවා නම් මේ කාය කර්ම අකුසලයි දුක් වඩනේ දුක් විපාක ඇතයි. ඒත් මේ වගේ තමන්ගේ කාය කර්ම කරද්දී කයින් සිදුවෙන දේවල් වලින් තමන්ටත් දුකක් වෙනවා නම් අනුන්ටත් දුකක් වෙනවා නම් දෙදෙනාටම දුකක් වෙනවා නම් ඒ බඳු කාය කර්ම අකුසල් කියනවා. ඒවයින් දුක වැඩෙනවයි කියනවා. ඒවයින් දුක් විපාක ඇතයි කියලා කියනවා. ඊළඟ නැවතත් කියනවා රාහුලයනේ පිරික්ෂා බලමින් මම කයින් යම් කර්මයක් කරනකොට කියනවා ඔබ යම් කර්මයක් කරනකොට යම් කටයුත්තක් කරනකොට ඒ කාය කර්ම හින්දා යම් දුකක් Tamanට දුකක් වෙනවද අනුන්ට දුකක් වෙනවද දෙදෙනාටම දුකක් වෙනවා ඒක අකුසල් වඩනවා දුක් විපාක වෙනවා ඒ හින්දා ඒ බඳු දේවල් කරන්න එපා කියනවා. ඒ වගේ කටයුතු කියනවා අර ඉස්සෙල්ලා කිව්වා වගේ යථාගෙන සඳහන් කරලා ඒ වගේ කයින් කර්මات අයහපත් නම් අනුන්ටත් අයහපත් නම් ඒ බඳු කාය කර්ම ඊළඟ නැවත වචනේ ගැන රාවණේ වචනෙන් කටයුතු කරද්දී වචනෙන් කතා කරද්දී යම් දෙයක් කියද්දී Tamanට ඇතක් වෙනවද Tamanට දුක් පිණිස පවතිනවද අපේ වචනෙන් අනුන්ට දුක් පිණිස පවතිනවද කියනවා Tamanටත් අනුන්ටත් දුක් පිණිස පවතිනවද ඒ බඳු වචන කියනකොට අකුසල් වැඩෙනවයි කියනවා දුක් වැඩෙනවයි කියනවා දුක් විපාක තියෙනවා රාහුලනේඳා පිරික්ෂා බලන්න කියනවා තමන් අවධානයෙන් තමන් සිහියෙන් තමන්ගේ වචන මොනවද කියන වචන කියලා පිරික්ෂා බලන්න කියනවා මේ තමන්ගේ වචන තමන්ට දුක් පිණිස පවතිනවද අනුන්ට දුක් පිණිස පවතිනවද තමන්ටත් අනුන්ටත් දුක් පිණිස පවතිනවද ඒ බඳු වචන කියන්න එපා කතා කරන්න එපා කියනවා. ඒ වගේ දුක් වැඩෙනවයි කියනවා. ඒ වගේම මේ අවසාන මේ ඡේදවලම තියෙන අවසානට යම් කෙනෙකුට තමන්ගේ කයින් කර්මයක් කරද්දී ඒ කරන දෙයින් අනුන්ට සැප වැඩෙනවද? අනුන්ට යහපත පිණිසෙනවද? තමන්ට යහපත පිණිසෙනවද? ඒ බඳු දේවල් කරන්න කියනවා. ඒ වගේ සැප වැඩෙනවා සුඛ විපාක ලැබෙනවයි කියනවා. ඒ වගේම වචනිනුත් එහෙම තමන් තමන්ගේ වචනෙන් තමන්ටත් යහපත වෙනවද අනුන්ටත් යහපත වෙනවද ඒ බඳු වචන තමන් කුසලයේ වැඩෙනවයි කියනවා ඒ කුසල විපාක ලැබෙනවා සැප විපාක ලැබෙනවා කුසලයේ කියලා සුව කියන්නේ වැඩෙනවා කෙනෙක් නැති බව දකින එකයි වෙන්නේ. ඔය කුසලයේ එහෙමයි කියන්නේ ඔය ආරයි අන්තයේ ඉඳගෙන මේ පෘථග්ජන භූමියේ ඉඳගෙන හොඳ කරනවා කියන ඒවා නෙමෙයි. එහෙමයි ඔව් එතන පොඩ්ඩක් විග්‍රහ කරන්න වෙනස් පොඩ්ඩක් එහෙනම් දැන් හඳුනගෙන තියෙන ධර්මයත් එක්ක අර ගතානුගතික විදියට හොඳයි. පොඩ්ඩක් එහෙමයි අර මනසින් හොඳ යම් දෙයක් හොඳ කරද්දී අන්ත දෙකෙන් මිදුණු අර බුදුන් වහන්සේ පෙන්නන මේ හේතුඵල ධර්මයට අනුව පොඩ්ඩක් අන්නේ පැත්ත ඔය තියෙන වාක්‍යෙට පොඩ්ඩක් ඒ අන්තිම කියන වාක්‍යෙට විස්තර අර හොඳ දෙයක් කරොත් හොඳ රාහුල තැනක නරක දෙයක් කරොත් නරක තැනක නෙමෙයි ඔය වාක්‍ය වල පෙන්නන්නේ ඇත්තටම කිව්වොත් අර
සැබෑ ධර්මයේ පොඩ එතනම මාතු කරන්න ඕනේ. නැත්තම් මේ අය මොනවද? එහෙමයි. කායික වචනයෙන් මානසිකයෙන් තමන්ට යහපත වෙනවා නම් ඒ කියන්නේ තමන්ට සැප එළවන දෙයක් වෙනවා නම් අනුන්ට සැප එළවන දෙයක් වෙනවා නම් ඒ බඳු දේවල් සැප වැඩෙනවා. ඒ කියන මෙතන තියෙන සුව වඩනීය සුඛ විපාක ලැබෙන්නේ. ඒ කියන්නේ මරුණට පස්සේ වෙන එකක් නෙමෙයි. දැන් අපි අපේ කාය කර්මය, අපේ වචී කර්මය, අපේ මනෝ කර්මය. ඒ කියන්නේ අපි මේ හේතුඵල ධම අවබෝධ කරගෙන එතන හිත දැකලා ඒ හිත දෙයක් නොවන විදිහට කටයුතු කරොත් අරමුණ දැන් සත්‍ය නොවන විදිහ. ඔව් අරමුණු වල මෙතන ඇත්ත වෙන්න බෑ. මේක එහෙමයි. ලොකු ඇත්ත වෙනම බව දකිනවා නම් එතන කුසලයේ වැඩේ. එතන මෙලොවටත් පරලොවටත් අන්න මිදුණු සැනසීමක් ලැබෙන. ඒක මේනස් ඒකකට ඒක වෙන්නේ. ඒ කියන්නේ අපි හැමදාම කිව්වේ අර ගතානුගතික බව. කර්ම භූමියේ බව. මිත්‍යා දෘෂ්ටිකයක බව කර්ම භූමිය. ඒ යන්න අපි එකෙන් මිදෙන්නනේ දැන් බල කියන්නේ. එහෙනම් අපි කියන්න ඕනේ දැන් එහෙමයි. ඒක දකින්න ඕනේ. දැන් ඔය හැමතැනම තියෙනවා. ඒක මේනස් කියන්නේ. වෙනස් වෙනවා. ඒකත් කියන්න ඕනේ. ඉතින් හේතුඵල ධර්ම දකින්න ඕනේ. බුදු කෙනෙක් ලෝකෙට දේශනා කරපු ධර්මයේ දකින්න ඕනේ. ඒක තුළ මෙතන දෙයක් නැති බව, කෙනෙක් නැති බව දකින්න ඕනේ. ඒතකොට අපි බොරු කියන්නේ කෙනෙක් මතු කරන්නේ. කෙනෙක් පුම්බන්න. කෙනෙක්ට අපි මේ කෙනෙක් අපි මේ හදාගන්න. නේද? අයි අපි බොරු කියන්නේ. අයි අපි කේලම් කියන්නේ. එහෙමයි. අපිට මේ අපිව මේ අපිව මේ අපි අපේ මාන්නේ නිසා කෙනෙක් හදාගෙන ඉන්න නිසා. හැබැයි මෙතන ඇත්ත දැක්කොත් මෙතන නිසේරම එකයිනේ අපි හැමෝම එකයිනේ මිනිස්සු මම වෙනයි මම හොඳ කෙනෙක් අනිත් අය හොඳ නැහැ කියලා වෙන් වෙන්නේ නැහැ. එහෙනම් මෙතන කෙනෙකුත් නැහැනේ. එහෙනම් මෙතන ධර්මතාවයක් දකින්නවානේ. එහෙනම් අපේ ලෝකයේ ඇත්ත වෙන්නේ නැහැනේ. අපි ඒක අන්නේම අපි අවබෝධ කරගෙන ලෝකේ වාසය කරන්නේ. ඒ එහෙම තමයි බෞද්ධයෝ ඉන්නේ. මේ ඇත්ත දැකලා වාසය කරන්නේ. රැවටිලා නෙවෙයි. එතකොට අර බොරු කියන එක කියවෙන්නේ නැහැ. එතකොට යා අන්න බොරු කියන එක නවතින්නේ ඇත්ත දකින්න නිසා. එහෙමයි නැතුව මේ අර හොඳ කෙනෙක් වෙන්න බලාගෙන බොරු කියන එක නෙමෙයි. හොඳ කෙනෙක් වෙන්න බලාගෙන මේ බොරු කියන්නේ නැතුව ඉන්න එක නෙමෙයි. එතකොට එතන කරන්නේ මාන්නය වැඩි කරගන්න එක. රාග දේශම ගින්න වැඩි වෙනවා. එතකොට කොහොමත් එයාගෙන් නරකක් වෙනවා. පැහැදිලි නෑ. දැන් හොඳ කෙනෙක් වෙන්න බලාගෙන බොරු නොකියන අය ඉන්නවනේ. එයාලා කිව්ත් යහපතක් එහෙමයි. දෙන්නවා. එයා බලන්නේ එයාගේ මාන්නය වැඩි වෙනවා. අපේ සමාජයේ මාන්නය වැඩිනේ. මිනිස්සුගේ රාග දේශම ගින්න වැඩිනේ. ඇයි හොඳ කෙනෙක් වෙන්න බලාගෙන බොරු කියන්නේ නැතුව අපේ සමාජයේ බොරු කියන්නේ නැත්තේ හොඳ කෙනෙක් වෙන්න බලාගෙන. දැන් කෙනෙක් හදාගෙන ඉන්නේ. එයා ගොඩක් මේ අනිත් තැන්පලත් ආගම් වලට වැඩිය බෞද්ධයා මාන්නක්කාරයි. නෑ අපිට අද කියනවා මේ අතර පුදුම හිතන කතාවක්. අපිට අද වන්දනාගාර කොමසාරිස්තුමා කියනවා බෞද්ධයෝ 99%ක් ඉන්නේ කියලා හිරමැදිවල. 12000යි දාන්න පුළුවන් 30000 කියලා මැදිවල ඉන්නවා. ඒකිනු 99%ක් ඉන්නේ බෞද්ධයෝ කියලා. ඒ තරම් බෞද්ධයා පිරිහිලායි. අද ඔය සප්පෝය දාසේ මේ කියපු දෙය කියන්නේ. අපි හිතන්නේ මුස්ලිම් අය කියලානේ. අපි හිතන්නේ හින්දු අය කියලානේ. නෑ. බෞද්ධයෝ රටේ ජනගහනයෙන් වැඩියෙන්ම මද්‍රව්‍ය වලට බැහැලා ඉන්නේ මේ බෞද්ධ ජනතාව. බෞද්ධ දරුවෝ 99%ක් ඉන්නේ බෞද්ධ දරුවෝ. මේක ඇත්ත කතාවක් කියන්නේ ආරණ්‍ය සරත් කියපු කතාවක් කියන්නේ. හැදිරිද මේ කතාව. ඒකට හේතුව එහෙමයි. ආධ්‍යාත්මික පිළිම මොකද මෙයා මේ බොරු තමයි බලවත් වෙන්නේ. මාන්නේ බලවත් වෙනවා. ඒතකොට එයා පිරිනනවා. තේරෙනවද? අනිත්‍ය දෙවියෝ දකි කියලා බයට කරන්න තියෙන්නේ. මේගොල්ලෝ මමයා දැන් හොඳ කෙනෙක් වෙන්න බලාගෙන මේ ඔක්කොම කරන්නේ. ඒතකොට එයා තමයි හැමතිස්සෙම බලවත් වෙන්න බලන්නේ. ඒතකොට මේ විදිහට තමයි දැන් බොරු කියයි. නමුත් බුදුන් වහන්සේ කියන්නේ එහෙම නෙවෙයි. බුදුන් වහන්සේ කියන්නේ මෙතන මේ ලෝකයේ ඇත්තක්ද? නැහැ. මේ ලෝකේ කෙනෙක් ඉන්නවද මෙතන? නැහැ. එහෙමනම් අපි අයි බොරු කියන්නේ. අයි කෙනෙක්ව අයි මේ මේ කෙනෙක්ව බේරගන්න නේ කෙනෙක්ව හදාගන්න නේද හදන්නේ. කෙනෙක්ව නේද මේ මතු කරන්න හදන්නේ. ඒතකොට රාග ගින්න වැඩි නරක. වෙනවනේ, භව රාගය වැඩි වෙනවා. මමයා බලවත් කරන්න හදන්නේ. අද බෞද්ධයෝ ওই ක්‍රමයට තමයි හැසිරෙන්නේ. මම තමයි බලවත් වෙන්නේ. තේරුණානේ? මාන්නය වැඩි වෙනවා. ගින්න වැඩි වෙනවා. එතකොට මට මොකක් හරි කිව්වොත් නේ බලාගෙන මම මොකද හොඳ කෙනෙක්. එන්න එපා මට ඔය කියන්න. එතකොට මොකද වෙන්නේ? තමන් අනිත් කෙනා නැති කරන්න හරි පුළුවන්. එතකොට මාන්නය වැඩි වුණොත් මොකද වෙන්නේ? තමන්ගේ අතින්
හානියක්මයි වෙන්නේ. මොකද මාන්නය කියන්නේ පිපිරෙන එක. බෞද්ධයාගේ මාන්නය වැඩි වෙනවනේ මේ ක්‍රමය තුළ. ඉතින් මේක පැහැදිලි කරනකොට ධර්මයේ දැන් ඉස්සරට වැඩිය වෙනස්. කොහොම හේතුඵල ධර්ම දකින්නකොට කෙනෙක් නැති බව දකින්නකොට එතකොට එයා බොරු කියන්නේ නැත්තේ අන්න එතන කෙනෙක් නැති නිසායි. එහෙනම් ඒ සංවරයෙන් සීලවත් වෙනවා. ධර්මයේ දකින්න නැති නිසායි මේ බොරු කියන්නේ. අපි දැක්ක නේද ඉස්කරදලා ලබුරුරේ කුමාර කාශ්‍යප මහඳුරු ආරණාස්ට කියව බොරු කොට පාත කෙනෙක් කිව්වා මංකොල්ලකාරයෙක් කිව්වා හොරෙක් කිව්වා ඔක්කොම බොරු කිව්වේ. එතකොට රාජකීය පඬිත අභිධර්මාචාර්ය ත්‍රිපිටකාචාර්ය පට්ටම් ගහලා ප්‍රසිද්ධියේ මුළු සමාජයටම පෙවුනා මුන්වහන්සේ කොයිතරම් පහත්ද කියලා. ඒකයි බොරු කිව්වේ. මමයා ලොකු කියලා පෙන්නන්න. අනිත් අය පහත් කරනවා. මම ලොකුයි කියලා පෙන්නන්න යනවා. එතකොට භික්ෂුවට ඒක ගැලපෙනවද? ඒ භික්ෂුව කියන බණ හරියයිද? හරියක්. තේරුණානේ? රාහුල කුමාරට දීපවාදයේ තියෙනවා නේද එතන? එහෙමයි. භික්ෂුත්වයට නෝකුවානේ. භික්ෂුත්වයට නැති වෙනවා. එහෙමයි. මේ පුංචි රාහුලට දෙන පණිවිඩවත් ඔය රාජකීය පඬිත විභාග පාස් කරගත්ත ලබුණු කුමාරකාශ මහතුරු ගාව නැහැ. ඒක හොඳට තේරෙනවා ආරණ්‍යවංශයේ ප්‍රසිද්ධියේ ආරණ්‍යවංශ ඕන කෙනෙකුට ආරණ්‍යවංශ එහෙම අරක්කයක් පිටත් නැහැ. ඔය කියන ඔය අපරාධ එකක්වත් අරස් කරා. ඔව් ඇයි එහෙම ගොඩාක් කියන්නේ. ඒ කරන්නේ මමයා බලවත් කරන්නේ නේ. ඒතර භික්ෂුවක් මානෙ තුල තමන් ලොකු කෙනෙක් කියලා පෙන්නන්න බොරු කියනවනම් පිරිහිමන්නේ. මේ සාමාන්‍ය මිනිස්සෙක් නැතව කවන්නේ මේ භික්ෂුව. මේ සාමාන්‍ය භික්ෂුව නගන මෙයා රාජකීය පඬිත විභාගත් පාස් කරලා උඩරමයට ගිය ලංකාවේ එක කියන එක්කෙනා අතර බිඳුව වෙලා ඉනවා. ගුණ ධර්මාති බිඳුවයි. ඒතකොට විභාග වලින් මොනවද යට හම්බුනේ? පිරිහීම. මේ ගුණ ධර්ම නැහැ නැති වෙලා නේ. මේ මම ගොඩක් දන්නවා උගත් කියලා උද්දච්චයට ගිහිලා නේ. එහෙමයි. එහෙනම් පිරිහීමයි වෙලා. එහෙනම් මේ හොඳ කෙනෙක් හදාගෙන යන්න කියත් පිරිහීමක් තියෙනවා. හොඳයි ඒක. තෙරුවන් සරණයි මෙහිනාස එතෙන්ට විතරද කතා කරේ? නැහැ මෙහෙනාස පිටු තුනක් මේ පාරි පැත්තට තුනක් මම කිව්වා. ඒක වෙලාව නම් අවසానයි. එහෙනම් දැන් අර තුනක් වෙන්නේ. මෙහෙනාස ආරම්භ නවස්ථානද නැතුනේ. මෙහෙනාසට ඇහෙනව නේද? එහෙමයි එහෙනම් මෙහිනාස. අවසරයි ආරණ වහන්ස අපි මෙතනින් අවසන් කරනවද? කාලය අවසానයි. ඉතින් මෙන්සා ශීලයක් විතර මහන්සේ පැහැදිලි කරනවද? එහෙමයි. ඊළඟට සඳහන් වෙන්නේ එතකොට දැන් මනෝ කර්ම පිළිබඳව සඳහන් වෙනවා. රාහුල මනසින් ඔබ යමක් කරනකොට තමන් කරන දෙයින් තමන්ට දුක් පිණිස පවතිනවද අනුන්ට දුක් පිණිස පවතිනවද එබඳු දේ දුක් විපාක තියෙනවා කියනවා දුක වැඩෙනවා දුක් විපාක තියෙනවා ඔබ යමක් කරද්දී දුක නම් වැඩෙන්නේ තමන්ටත් අයහපත පිණිස නම් තමන්ටත් අයහපත පිණිස නම් ඒ බඳු දේවල් මනසින් හිතන්න එපා කියනවා. ඒ විදිහට හික්මෙන්න කියනවා. ඊළඟට කියනවා දැන් යම් කෙනෙක් කයින් වචනෙන් මනසින් යමක් කරද්දී තමන්ටත් යහපත පිණිස අනුන්ටත් යහපත පිණිස පවතින නම් ඒ බඳු කාය කර්ම වචී කර්ම මනෝ කර්ම තමයි සිද්ධ කරන්න ඕනේ කියලා මේ ටික තමයි අරණාසේ පැහැදිලි කරන්න කිව්වේ. මේ කියන්නේ අපි අරමුණක් ගන්න එකනේ කරන්නේ අපේ ආයතන හය මුල් කරගෙන අරමුණක් කරනවා. දැන් ඇහැට දකින රූපය
ඒ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප මේවා මුල් කරගෙන තමයි අපට අරමුණු වෙන්නේ. එතකොට ඒව මුල් කරගෙන අපි කයින් යම් කර්ම කරනවා, වචනයෙන් කරනවා, සිතින් කරනවා මේ මනෝ කර්ම. ඒවා දෙයක් කරගන්න එපා කියන එක තමයි මෙතනදී අපට නිවන පැත්තේ සඳහන් කරන්න පුළුවන්. කුසලයේ වැඩෙන්නේ එතකොට. එතකොට දෙයක් නොවන විදිහට අපි කාය කර්ම සිද්ධ කරන්න ඕනේ. වචී කර්ම සිද්ධ කරන්න ඕන, මනෝ කර්ම සිද්ධ කරන්න ඕන. ඒකට කෙනෙක් දෙයක් නැහැ කියන ස්වභාවයෙන් තමයි අපිට කටයුතු කරන්න ඕන. ඒ කියන්නේ එතන සකස් වෙන දෙයක් බව දැනගෙන මේ අපිට සිතෙන් කයින් වචනයෙන් අපි ක්‍රියාත්මක වෙන්නේ අපේ ආයතන මුල් කරගෙන තියෙන අරමුණු මුල් කරගෙන. එතකොට ඒ අරමුණු අපිට දෙයක් වුණොත් තමයි අපි ඒකට ඇලෙන්නේ, ගැටෙන්නේ, කැමති වෙන්නේ. තමන්ටත් යහපත පිණිස අයහපත පිණිස අනුන්ටත් යහපත පිණිස කටයුතු කරන්නේ. ඒකට දෙයක් නැත්නම් තමන්ට අනුන්ටත් යහපත පිණිස කටයුතු කරන්නේ. මේ දෙයක් නැති බව අවබෝධ කරගෙන තමන්ටත් යහපත කියන්නේ තමන්ටත් මේ විපාක වලින් දුක් විපාක වලින් අයින් වෙලා සුවය වැඩෙන සුවවිපාක ලැබෙන විදියට තමයි කටයුතු කරන්නේ. ඒ කියන්නේ තමයි අපට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ මෙතනදී. ඒ විදිහට කටයුතු කරන්න කියලා මේ දේශනාවේ සඳහන් වෙනවා. මන්ටත් යහපත පිණිස, තමන්ට සැප පිණිස ඒකම කුසලයේ කියනවා වැඩෙන්නේ මෙතනදී. ඒක කටයුතු කරද්දී කුසලයේ තමයි වැඩෙන්නේ. කුසලයේ වැඩෙනවා කියන්නේ මේ කුසලයේ කියලා කියන්නේ කෙලෙස් නැති ස්වභාවය, හිතේ ස්වභාවය, ඊළඟට නොදැන්න ස්වභාවය තමයි කුසලයේ කියලා බාධ ස්වභාවයට හිතත් කරගත යුතුනේ. ඊළඟට අවසරයි මෙහෙණාස. වගේ කාල ගැන අනාත්ම කාල ගැන එහෙම එකක් තියෙනවා නේද? ඒ ටික කිව්වේ නැතුව ඇති ඔබ වහන්සේ. ඔව් පිටුනේ මං කිව්වේ එහෙනම් අපි අවසන් කරමුද කාලය අවසන් නිසා. එහෙම වෙන කවුරුත් ඊළඟට අරනවා සම්බන්ධලා එතකොට. සම්බන්ධ වෙලා ඉන්නේ. අවසරයි යාරෙනහස. හතර වෙනකම්ම කරනවා දැන් අලුත් කිව්වේ නෑ ඒ කියන්නේ. අවසරයි යාරෙනහස මේ කාලේ නම් අවසానයි. එහෙනම් මේ කාලේ ටික කියන්න තියෙනවාද? ඒක ටික පාටි කියන්න එහෙම. අපි ඉතින් පාලි කොටස සජ්ජාන කරමු. හත්වා රාහුල වාචාය කම්මං තදේවතේ වචී කම්මං පච්ච වේකි කම්මං යන්නකෝ අහං ඉදං වාචාය කම්මං අකාතින් ඉදමේ වචී කම්මං අත්තව්‍යබහදායපි සංවත්තති පරව්‍යබහදායපි සංවත්තති උභයව්‍යබහදායපි සංවත්තති අකුසලං ඉදං වචී කම්මං දුක්ඛුන්ද්‍රයන් දුක්ඛ විපාකාන්ති අචේතං රාහුල පච්ච වේකමානෝ එවං ඥානීයාති යං කෝහං ඉදං වාචාය කම්මං අක්ඛාතින් ඉදමේ වචී කම්මං අත්තව්‍යබාදාපි සංවත්තති පරව්‍යබාදායපි සංවත්තති උභයව්‍යබාදායපි සංවත්තති අකුසලං ඉදං වචී කම්මං දුක්ඛුන්ද්‍රයං දුක්ඛ විපාකಂತಿ ඒව රූපං තේ රාහුල වචී කම්මං සත්තරීවා විඤ්ඤෝසුවා සබ්‍රහ්මචාරීසු දේසේ තබ්බං විචරිතබ්බං උත්තානිකා තබ්බං දේශිත්වා විචරිත්වා උත්තානිකත්වා ආයතින් සංවරින් ආපජ්ජි තබ්බං සචේ පනතුං ආහුල පච්චවෙක්කමානෝ ඒවං ඥානීයාති යංකෝ අහං ඉදං වාචාය කම්මං අකාතින් ඉදමේ වචී කම්මා නේවත්තව්‍ය භාදාය සංවත්තති න පරව්‍ය භාදාය සංවත්තති න උභයව්‍ය භාදාය සංවත්තති කුසලං ඉදං වචී කම්මං සුකුන්ද්‍රයං සුඛ විපාකಂತಿ තේනේව ත්වං රාහුල පීතිපාමජ්ජේන විහෙරෙය්‍යාසි අහෝ රත්තානුසික්ඛී කුසලේන ධම්මේසු යදේව ත්වං රාහුල මනසා කම්මං කත්තු කාමෝ අහෝසි
තදේවතේ මනෝ කම්මං පච්ච වෙක්කිතබ්බං යන්නකෝ අහං ඉදං මනසා කම්මං කත්තු කාමෝ ඉදමේව මනෝ කම්මං අත්තව්‍යාභාදායපි සංවත්තේය පරව්‍යාභාදායපි සංවත්තේය උභයව්‍යාභාදායපි සංවත්තේය අකුසලං ඉදං මනෝ කම්මං දුක්ඛේන්ද්‍රයන් දුක්ඛ විපාකಂತಿ සචේත්වං රාහුල පච්ච වෙක්ඛමානෝ එවං ඥානෙයාසි යංකෝ අහං ඉදම් මනසා කම්මං කත්තු කාමෝ ඉදමේව මනෝ කම්මං අත්තව්‍යාභාදායපි සංවත්තේය පරව්‍යාභාදායපි සංවත්තේය භයව්‍යාභාදායපි සංවත්තේය අකුසලං ඉදම් මනෝ කම්මං දුක්ඛේන්ද්‍රයන් දුක්ඛ විපාකಂತಿ ඒව රූපන්ති රාහුල මනසා කම්මං සසක්ඛාන කරණීය සචේපනතන්තා පච්චවික්ඛමානෝ එවං ඥානෙයාසි යං කෝපන අහං ඉදම් මනසා කම්මං සත්තුකාමෝ ඉදම් මේ මනෝ කම්මං නේවතව්‍යාභාදාය සංවත්තේය න පරව්‍යාභාදාය සංවත්තේය න උභයව්‍යාභාදාය සංවත්තේය කුසලං ඉදම් මනෝ කම්මං සුකුන්ද්‍රයං සුඛ විපාකಂತಿ ඒව රූපන්තේ රාහුල මනසා කම්මං කරණීයං පරන්තෝ තාන්ති තේ රාහුල මනසා කම්මං තදේවතේ මනෝ කම්මං පච්ච වෙකිතබ්බං යන්නකෝ අහං ඉදං මනසා කම්මං කරෝමි ඉදමේව මනෝ කම්මං අත්තව්‍යාභාදායපි සංවත්තති පරව්‍යාභාදායපි සංවත්තති උභයව්‍යාභාදායපි සංවත්තති අකුසලං ඉදම් මනෝ කම්මං දුක්ඛෝද්‍රයං දුක්ඛ විපාකಂತಿ සචේත්වං රාහුල පච්ච වෙක්ඛමානෝ එවං ඥානෙයාසි යං කෝ අහං ඉදම් මනසා කම්මං කරෝමි ඉදමේව මනෝ කම්මං අත්තව්‍යාභාදායපි සංවත්තති පරව්‍යාභාදායපි සංවත්තති උභයව්‍යාභාදායපි සංවත්තති අකුසලං ඉදම් මනෝ කම්මං දුක්ඛෝන්ද්‍රයං දුක්ඛ විපාකಂತಿ පටිසංහරේ යාසි ත්වං රාහුල ඒව රූපං මනෝ කම්මං සචේපන ත්වං රාහුල පච්ච වෙක්ඛමානෝ එවං ඥානෙයාසි යංකෝ අහං ඉදම් මනසා කම්මං කරෝමි ඉදමේව මනෝ කම්මං නේවත්තව්‍යාභාදාය සංවත්තති න පරව්‍යාභාදාය සංවත්තති න උභයව්‍යාභාදාය සංවත්තති කුසලං ඉදම් මනෝ කම්මං සුකෝන්ද්‍රයං සුඛ විපාකಂತಿ අනුපදජේයාසි ත්වං රාහුල ඒව රූපං මනෝ කම්මං පත්වාපි තේ රාහුල මනසා කම්මං තදේවතේ මනෝ කම්මං පච්චවෙක්ඛිතබ්බං යන්නකෝ අහං ඉදම් මනසා කම්මං අකාසි ඉදමේ මනෝ කම්මං අත්තව්‍යාභාදායපි සංවත්තති පරව්‍යාභාදායපි සංවත්තති උභයව්‍යාභාදායපි සංවත්තති අකුසලං ඉදම් මනෝ කම්මං දුක්ඛෝන්ද්‍රයං දුක්ඛ විපාකಂತಿ සචේත්වං රාහුල පච්ච වෙක්ඛමානෝ එවං ඥානෙයාසි යංකෝ අහං ඉදම් මනසා කම්මං අකාසින් ඉදමේව මනෝ කම්මං අත්තව්‍යාභාදායපි සංවත්තති පරව්‍යාභාදායපි සංවත්තති උභයව්‍යාභාදායපි සංවත්තති අකුසලං ඉදම් මනෝ කම්මං දුක්ඛෝන්ද්‍රයං දුක්ඛ විපාකಂತಿ ඒව රූපේ තේ රාහුල මනෝ කම්මේ අට්ටි ඉතබ්බං හරා ඉතබ්බං ජිගුච්චිතබ්බං අට්ටි සිත්වා මහරායිත්වා ජිගුච්චිත්වා ආයතින් සංගරං ආපජ්ජිතබ්බං සචේපනත්වං රාහුල පච්ච වෙක්ඛමාන එවං ඥානෙයාසි යංකෝ අහං ඉදම් මනසා කම්මං අකාසින් ඉදමේව මනෝ කම්මං නේවත්තව්‍යාභාදාය සංවත්තති න පරව්‍යාභාදාය සංවත්තති න උභයව්‍යාභාදාය සංවත්තති කුසලං ඉදම් මනෝ කම්මං සුකෝන්ද්‍රයං සුඛ විපාකಂತಿ තේනේව ත්වං රාහුල පීති පාමුජ්ජේන බිහිරියාසි
අහෝරත්තානු සික්ඛි කුසලේසු ධම්මේසු යේහි කේචි රාහුල අතීත මද්දාන සමනාවා බ්‍රාහ්මනාවා කාය කම්මං පරිසෝදේතුං වචී කම්මං පරිසෝදේතුං මනෝ කම්මං පරිසෝදේතුං සබ්බේතේ ඒව මේවං පච්චවේකිත්වා කාය කම්මං පරිසෝදේතුං පච්චවේකිත්වා වචී කම්මං පරිසෝදේතුං පච්චවෙක්ඛිත්වා මනෝ කම්මං පරිසෝදේසු යේහි පිකේචි රාහුල අති අනාගත මද්දානං සමනාවා බ්‍රාහ්මනාවා කාය කම්මං පරිසෝදෙස්සanti වචී කම්මං පරිසෝදෙස්සanti මනෝ කම්මං පරිසෝදෙස්සanti සබ්බේතේ ඒව මේවං පච්චවෙක්ඛිත්වා කාය කම්මං පරිසෝදෙස්සanti පච්චවෙක්ඛිත්වා මනෝ කම්මං පරිසෝදෙස්සanti පච්චවෙක්ඛිත්වා මනෝ කම්මං පරිසෝදෙස්සanti යේහි පිකේචි රාහුල ඒතරහි සමනාව බ්‍රාහ්මනාවා කාය කම්මං පරිසෝදෙන්ති වචී කම්මං පරිසෝදෙන්ති මනෝ කම්මං පරිසෝදෙන්ති සබ්බේතේ ඒව මේවං පච්චවෙක්ඛිත්වා කාය කම්මං පරිසෝදෙන්ති පච්චවෙක්ඛිත්වා වචී කම්මං පරිසෝදෙන්ති පච්චවෙක්ඛිත්වා මනෝ කම්මං පරිසෝදෙන්ති තස්මාතිහ රාහුල පච්චවෙක්ඛිත්වා කාය කම්මං පරිසෝදෙස්සාම වචී පච්චවෙක්ඛිත්වා වචී කම්මං පරිසෝදෙස්සාම පච්චවෙක්ඛිත්වා මනෝ කම්මං පරිසෝදෙස්සාමීති එවං හිවෝ රාහුල සික්ඛිතබ්බන්ති ඉදම වෝච භගවා අත්තමනෝ ආයස්මා රාහුලෝ භගවතෝ භාසිතං අභිනන්දීති එහෙමයි මිහිනාස ඒක එහෙමයි අපි කෙටියෙන් බලමු මේ සූත්‍රයේ කොහොමද තේරෙන්නේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාහුලයනි ඔබ කාය කර්ම කරද්දී ඔබින් යම් කායෙන් යම් කර්මයක් සිද්ධ වෙද්දී තමන්ට දුක් පිණිස පවතිනවා නම් අනුන්ටත් දුක් පිණිස පවතිනවා නම් ඒබඳු කාය කර්ම පිරික්සා බලන්න කියනවා. තමන්ගේ වෙන යකුසලයේ පිළිබඳ පිරික්සා බලන්න කියනවා කයෙන් සිද්ධ වෙන. ඒ වගේම එහෙම දැනගත්තොත් එහෙම තමන්ට ආයහපත වෙන දුක් පිණිස අනුන්ටත් දුක් පිණිස පවතින කාය කර්ම සිද්ධ වෙනවා නම් සබ්‍රහ්මචාරින් වහන්සේලා මුණ ගැසිලා ඒ සබ්‍රහ්මචාරින් වහන්සේලාට කියන්න කියනවා. නුවණැති සබ්‍රහ්මචාරින්ට කෙරෙහිව දෙසිය යුතුය, විවරණය කළ යුතුය, හෙළි කළ යුතුය. දේශනා කොට විවරණය කොට හෙළි කොට ආයත් සංවරයට පැමිණිය යුතුය. කයින් යම් අකුසලයක් වෙනවා නම් ඒක තමන්ගේ ඒ ගුරුවරුන්ට කියන්න කියනවා. සබ්‍රහ්මචාරින් වහන්සේලා තමන් ඉන්න සබ්‍රහ්මචාරින්ට කියන්න නුවණැති සබ්‍රහ්මචාරින්ට දේශනා කරන්න කියනවා, විවරණය කරන්න කියනවා, හෙළි කරන්න කියනවා, දේශනා කරන්න කියනවා, ආයත සම්වරයට පැමිණෙන්න කියනවා. දැන් අපට දේශනා ඇහැදී අපේ ස්වාමීන් වහන්සේ කියන අපි කතා කළා ඉන්නාසලා දැන් හිත කෙලෙස් වෙනවා, කොච්චර වෙනවා, රාගයෙන් දී වෙනවා, මෝහය වෙනවා, මම වෙනවා බලවත් අරණාසේ දැන් ඔය අපි මේ දේශනා සූන්තාකච්ඡතියදී ආන්නේ නැගිටලා බලන්න මම එනවද මමය මතුවෙන කියලා බලන්න කියලා ඒකම තමයි මේ අපේ කය මුල් කරගෙන හරි වචනය මුල් කරගෙන හරි හිත මුල් කරගෙන හරි මේ මමය මතුවෙනවද කෙලෙස් එනවද රාගය මතුවෙලා එනවද දේශය මතුවෙලා එනවද මෝහය මතුවෙලා එනවද මේ කෙලෙස් ඒ කෙලෙස් තමන්ගේ හිතට තමන්ගේ කෙලෙස් නිසා අනුන්ට හිරිහැරයක් කරදරයක් වෙනවද කෙලෙස් මුල් කරගෙන කයින් යම් දෙයක් සිදු කරද්දී මේ ආයතන තමයි කරන්නේ ආයතන ක්‍රියාවලියනේ ආයතන ක්‍රියාවලිය දෙයක් කරගෙන මම ඉන්නවා තියෙනවා ඒ මුල් කරගෙන අපි දෙයක් කරගෙන අපේ සිහිකයෙන් වචනයෙන් මතු වෙලා එනවාද ඒ මුල් කරගෙන මම දේශයට එහෙමයි අවසරයි මෙන්නස මේ අද අපි හතරේ ප්‍රතිපදා සූමක වෙනකම් අපි පැහැදිලි කරමු
වැටෙනව නේද මේ නැස? එහෙමයි. ඔව්. මෙතනදී අර මේ සූත්‍ර දේශනාව තුළ පෙනෙන කාරණා දැන් මේ නින්නාසලට අවබෝධයක් තියෙනවනේ මේ නේද? ආර්ය භූමිය ගැන කෙනෙක් නැහැ දෙයක් නැහැ කියන්නේ. ඔව් ඒ පැත්තෙන්ම පැහැදිලි කරන්න ඕනේ. මොකද සූත්‍රය පැහැදිලි කරන්නේ අර අර මේ ලෝක භූමියේ තමයි සූත්‍රයේ තේරුම ගොඩක් වෙලාට ලියවෙන්නේ. මොකද මේ එහෙමයි. ඔව් මේ සූත්‍රය වුණාට සූත්‍රයේ පැත්ත බැලුවම පේනවා බුදුන් වහන්සේ දේශනා කරන්නේ මධ්‍යම ප්‍රතිපදාවෙන්. ලෝක භූමිය මේ ලෝකයේ ඇත කරගෙන කියන අන්තය ඉඳගෙන නෙමෙයි. ලෝකේ තියනවා කියන අන්තය ඉඳගෙන ලිව්වොත් තමයි අපි හොඳ කරන්න ඕනේ නරක කරන්න ඕනේ වගේ ඒවා කියන්නේ. ඒතර ලෝකයේ ඇත්තක් නෙමෙයි කියන තැනින් දැක්කහම අපි නේද? ඒ කියන්නේ අතනත අන්තවලින් මිදුණු දහමක් කියනකොට අපිට ආර්ය භූමිය හම්බ වෙන්නේ. නේද? මේ ලෝක සත්‍යයයි එහෙමයි. අතකවත් වැරදි සත්‍යයයි නැතකවත් වැරදි. එතකොට අපි මේ සිතුවිල්ලක් අරමුණක් තමයි අසුරු කරන්නේ කියන තැන ඉඳන් තමයි ඒ ධර්මය පැහැදිලි වෙන්න ඕනේ. සාරණතර සමහරවල් කතා කරන්න බැරි වෙනවා සිග්නල් නැති වෙනවා. පොඩ්ඩක් ඉන්න තැන පොඩි මේව ටිකක් තියෙනවා. ඒ නිසා එහෙම කිව්වේ. මෙරිනසර එහෙමනම් ඒ විදිහට දැන් මේනස රාජාගේ වෙනසක් දැන් තේරෙනවා. හැබැයි අර මගහැරෙනවා. එහෙම වුණොත් අනිත් අයත් සාකච්ඡා කරන්න. එතකොට ඔව් එහෙම අනිත් අයට තේරෙනවා දැන් මයියාගෙන මේනසට හරි අපේ කුරුණෑගල වෙනසට හරි රත්නපුර වෙනසට හරි කාට හරි කෙනෙකුට මේ කහන් ඉන්න ඕනම කෙනෙකුට අවස්ථාවක් තියෙනවා ඕනම මොහොතක මයික් එක ගන්න කරලා කතා කරන්න මේනසත් එක්ක මොන හරි පැහැදිලි කරන එකේ එහෙම නේද මේනස යමක් ධර්මයට අනුගත නෙමෙයි එහෙමයි. වගේ දැනෙනවනේ කතා කරලා ඔව් ඒක එහෙමයි. සාකච්ඡා කරමු මොකද වැදගත් වෙන්නේ ධර්මයයි. එතකොට දැන් මේ කියවෙන පිටුත වෙනස කතා කරන්නේ 137. 37 වෙනි 36 136 36 36 හොඳයි. එහෙමයි. දැන් මෙතනදී අපිට හම්බ වෙනවා 133 නේද 133 අපිට හම්බ වෙනවා යටම ඡේදයේ මම කයින් යම් කර්මයක් කෙරෙම්ද මාගේ මේ කාය කර්මය කමට අහන දුන් පිණිස නොම පවතී පරහට දුක් පිණිස තමහට දුක් පිණිස නොම පවතී අන් අයට දුක් පිණිස නොපවතී. එතකොට තමන්ටත් අන් අයටත් යමක් කටයුත්තක් කරනවා නම් දුක් පිණිස නොපවතී කියලා කියනවා. නේද? අන්තිමටම තියෙනවා මේ වාක්‍ය දෙක. දුක් පිණිස නොපවතී. මේ කාය කර්මයේ කුසල සුව වඩනේ සුඛ විපාක ඇත. රාහුල තොපි මෙබඳු කාය කර්ම කරව. එතකොට මෙතනදී කියන්නේ රාහුල පච්චවෙක්ක මෙතන දෙනවනේ පච්චවෙක්කමානෝ ඒවං ඥානෝසි යංකෝ අහං ඉදං කායේන කම්මං කරොත් ඉද මේ කාය කම්මං නෙව තත්ත සංවත්තති කුසලං ඉදං කාය කම්මං සුඛී ඉන්ද්‍රයං සුඛ විපාකාන්ති. එතකොට මේකේ තේරුම මේ සිංහල තේරුම නෙමෙයි. අනුපාදා ජය සිතං රාහුල ඒව රූපං කායකම. එතකොට මේ කියන්නේ මේ සිංහල තේරුමේ තියෙන එක නෙමෙයි. මේක සිංහල තේරුමේ තියෙන්නේ ලෝක භූමියේ. නමුත් මේ ධර්මයේ බුදුන් වහන්සේ මේ කියන්නේ කුසල කම්ම කියන එක මෙතන දෙයක් කරගෙන කෙනෙක් හදන එකක් නෙමෙයි. තේරෙනවනේ? තමන්ට දැන් මේකේ පැහැදිලිව කියනවා යංකෝ අහං ඉදං කායේන කම්මං කරෝති ඉද මේ කාය කම්මං තේ නෙව තත්ත සංවත්තති. මේ කෙනෙක් මේ පවත්වගෙන යන්න කරන එකක් නෙමෙයි. කෙනෙක් හදන එකක් නෙමෙයි. කෙනෙක් වැජබෙන්න කරන එකක් නෙමෙයි. ඒ කාය කර්මය තුළ තමන්ටත් සැනසීම අනිත්‍යයටත් සැනසීම කියන්නේ දෙයක් කරගෙන නැහැ කියන එකයි නේ. මම ලොකු කරගෙන නේද? අනිත්‍ය මෙතන මෙතනත් කෙනෙක් නැහැ. එතකොට මේ මෙතන කුසලයේ කියලා ගන්නකොට තමන්ටත් අන් අයටත් දැන් මේ කතා කරන්නේ මෙන්න මෙහෙමයි. එතන කියනවා කාය කම්මං කරෝති ඉද මේ කාය කම්මං තේනේව සංවත්තති කුසලං ඉද්දං කාය කම්මං සුඛීන්ද්‍රය. මේ සුඛීන්ද්‍රය කියන්නේ සැනසීමේ සුවේ තියෙන තැන. සුඛ විපාකාන්ති. සුඛ විපාකය කියලා කියන්නේ
අතරම මෙතන කෙනෙක් හිටියොත් සුඛ විපාකේ නැහැ. දෙයක් තිබ්බොත් සුඛ විපාකේ නැහැ. එතකොට දෙයක් කරගෙන කෙනෙක් ඉඳගෙන කරන එකක් නෙමෙයි. මෙන්න මේ ධර්මයේ තමයි මෙතන කතා කරන්න ඕනි මේ නිනස් තේරෙනවනේ. දැන් මේනස් කතා කරන්නේ මේනස් කිව්වේ 37 වෙනි පිටුවනේ 36 කිව්වේ. නේ. එහෙම 36කට නමුත් මේ කතා කරන්නේ 33 වෙනි පිටුව. පැහැදිලිද? එහෙම ඔය එහෙම වේගයෙන් යන්න එපා. ඒක මේක මොකද වටිනා දහමක් එහෙම නැති වෙයි එතකොට. මේ පොතක් කියවන එකක් නෙමෙයි කරන්න ඕනේ. මෙතන ධර්මයේ මතු කරන්න ඕනේ. කැටපත කුමක් ප්‍රයෝජන කොට ඇද්ද? දැන් අපි ගත්ත මැදට රාහුල ඒ කිමෙක් සිතවුද? කැටපත කුමක් ප්‍රයෝජන කොට ඇද්ද? වහන්ස පිරික්සා බැලීම ප්‍රයෝජන කොට ඇත. එසේයින්ම රාහුලයනි පිරික්සා පිරිසායි කයින් කම් කළ යුතුය. පිරිසා බසින් කම් කළ යුතුය. එතකොට මේ සති සම්පජානකද මේ කතා කරන්නේ. හොඳට බලන්න. තං කිමඤ්ඤති. රාහුල කිමඤ්ඤතියෝ ආදායෝ සෝති. පච්චවෙක්ක තබ්බෝ. මේ පච්චවෙක්ක මේ කියන්නේ පච්චවෙක්ක නතෝ බන්තේති. ඒව මේවකෝ රාහුල පච්චවෙක්කිත්වා මේ කතා කරන්නේ 133 වෙනි පිටුව. පේනවනේ. කායේන කම්මං කාතබ්බං පච්චවෙක්කිත්වා. එතකොට මෙතන කෙනෙක් ඉඳගෙන කෙනෙක් පවත්වන එකක් නෙමෙයි මේ. කෙනෙක් නැති බව දකින එකක් මෙතන තියෙන්නේ. පච්චවෙක්කිත්වා වාචාය කම්මං කාතබ්බං පච්චවෙක්කිත්වා මනසා දම් කම්මං කාතබ්බං. එතකොට මේ සිත කය වචන යන තුන්දරෙන්ම මේ කෙනෙක් දෙයක් නැතුව වාසය කරන හැටි මේ කියලා දෙන්නේ. යදේවතං රාහුල කායේන කම්මං කත්තු කාමෝ අහෝසි තදේව. රාහුලෙනි තපි යම්ම කමක් කරනු කැමැත්තහු වාහුද තොප විසින්ම කාය කර්මයේ පිරිසිය යුතුය. මේ පිරිසන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ නේද? නිවැරදි ආකාරයට පිරිසන්න ඕනේ නේද? නේද? ඒක නේද වැදගත් වෙන්නේ. මේ හැම වාක්‍යයක්ම වැදගත් නේද එතකොට නේ? මම කයින් යම් කර්මයක් කරන්නෝ කැමැත්තෙම්ද මාගේ මේ කාය කර්මය තමහට දුක් පිණිසද පවත්නේයයි පරහට දුක් පිණිසද පවත්නේ දෙදෙනාට දුක් පිණිසද පවත්නේ මේ කාය කර්මය අකුසල කර්මයකයි වඩන්නේ දුක්ඛ විපාක ඇතැයි ඉදින් රාහුලෙනි තොපි පිරික්සන මෙසේ දන්න උද මම කයින් යම් කර්මයක් කරන්න කැමැත්තද. එතකොට මෙතන අපි මේ ධර්මයේ දකිනවා නම් විතරයි අපිට ඒ ධර්මයේ මේ තුලින් පෙන්වන්න හැකියාව ලැබෙන්නේ. එතකොට අපි උඩම වාක්‍යයට ගියොත් රාහුලෙනි රජුගේ රියෙහි වැනි දල ඇත්තේ වැඩුණු සිරුරු ඇත්තේ ಜಾති සම්පන්න වූයේ. දැන් මේ ටික කියලා ඉවරද මේ නිනහස? 133 වෙනි පිටුව කියලා ඉවරද? එහෙමයි ආරන්න. ඒ කොහොමද එතකොට පැහැදිලි කරේ? අපි හිතමු දැන් පළවෙනි ඡේදයට යමු. අපි දැන් අන්තිමට ආරණාසර අහුන් තැනට ගියොත් නේද? මේ නිනහස කොහොමද මෙතන මේ භාග්‍යවතුන් වහන්සේ මදු ඉතිරි දිය බඳුනේ කතාව කිව්වනේ නේද? එතකොට දිය එහෙමයි. බඳුනේ කතාව කියනකොට ඒක පැහැදිලිද? එතනදී ඒ කතාව පොඩ්ඩක් කෙටියෙන් කියන්න මේ නිනහස කියපු ආකාරය. දිය රාහුල බඳුන. ස්වාමීන් වහන්සේ ඔව්. පෑන් තිබ්බහම ඔව්. බුදුරජාණන් වහන්සේ පෑන් ටිකක් ඉතුරු කරනවා දිය බඳුනේ. ඉතුරු කරලා රාහුල ස්වාමීන් වහන්සේගෙන් අහනවා මේ පෑන් ස්වල්පේ දැක්කද කියලා. එහෙමයි කියලා කිව්වහම පේනවා රාහුල දැන බොරු කියනවා නම් මේ දිය බඳුනේ තියෙන පෑන් ටික වගේ. එයාගේ ශ්‍රමණ ධර්මයේ අල්පයි ටිකයි කියනවා. මේ දිය බඳුනේ තියෙන පෑන් වගේ ඒක හරි. දැන බොරු කියනවා නම් ශ්‍රමණ ධර්මයේ අල්පයි නේද? ඒ කියන්නේ එහෙමයි. ඔව් එහෙමයි. එතකොට එතනක් ඊළඟට තියෙන්නේ අර කෙනෙක් නේද? දැන් එතන රාහුලට මොකද්ද වෙන්නේ ඇත්තටම දැන් එහෙම කියනකොට. ඒ කියන්නේ දැන් මමයා නේද මේ ශ්‍රමණ ධර්මයේ තුල පෙන්නන්නේ. මමයා.
එතකොට දැන බොරු කියනවා කියන්නේ මමයා නේද මේ මේන්ටේන් කරන්නේ. නේද? මමෙක් තමයි නඩත්තු කරන්නේ. දැන බොරු කියන්නේ කෙනෙක් හදාගෙන නේද? එහෙමයි. එතකොට ඔව් දැන බොරු කියනවා නම් මෙන්න මේ කෙනෙක් හදාගෙන මේ උපමාව එක අපි දකින්න ඕනේ. මේ බුදුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ මේ රාහුලට පෙන්වන්න යන්නේ මෙතන කෙනෙක් නැති බව. දෙයක් නැති බව. ඒ වෙනුවෙන් තමයි මේ පැහැදිලි කරන්නේ. එතකොට දිසානති පේනවනේ. මේ අපි දැන් මේ හැමතිස්සෙම මේ ධර්මයේ තියෙන්නේ දෙයක් නැහැ කෙනෙක් නැහැ කියන එකයි. දෙයක් තිබ්බොත් කෙනෙක් කියනවා. ඒතකොට රාහුලට මේක පෙන්නන බව අපි දැනගෙන ඕනේ අපි මේ කෝණේ දැකලා ඕනේ මේ සූත්‍රය බලන්න. එහෙම නැත්නම් අපිට මේ සූත්‍රය පේන්නේ නැහැ. ඇයි මේකේ යටින් සැඟවිලා තියෙන එකනේ. ඊගාවට කියන්නේ මොකක්ද වෙනස? දිය ටිකක් දිය තිබ්බොත් එහෙමයි. ඒ දිය ටික බැහැර කරනවා. බැහැර ඔව්. කරලා ඒ බැහැර කරපු දිය ටික පේනවද කියලා අහනවා. ඒ අයිති දිය ටික. ඒ බැහැර කරපු අල්ප උදක ශීර්ෂයෙන් වතුර ටික දැක්කද කියලා අහනවා. ඊළඟට කියනවා ඒ අල්ප වතුර ටික වගේ තමයි කියනවා දැන කිව්වොත් එයාගේ සමන් ධර්මයේ බැහැර වෙච්ච දෙයක් කියනවා. සමන් ධර්මයේ නැති එක සමන් ධර්මයක් කියලා යාර නැහැ කියනවා. ආ බැහැර කරන්නේ ශ්‍රමණ ධර්මය නැති වෙනවා. එතකොට ශ්‍රමණ ධර්මය රැකෙන්නේ මම මෙතන මමෙක් තියාගත්තොත් ශ්‍රමණ ධර්මය ඇත්තටම නැහැ නේද? දැන් උතර බොරු කියන තැන තියෙන්නේ පුජ්‍යල භාවයක් නේද? එතකොට පුජ්‍යල භාවයේ බලවත් වෙනකොට ශ්‍රමණ ධර්මය නැති වෙනව නේද? ඒ ශ්‍රමණ ධර්මය කියන්නේ මෙතන කෙනෙක් නැති බව දකින්න එක වෙනව නේද? ඒක යටි සැඟවිලා තියෙනව නේද මේ පණිවිඩේ? පේනවද ඒක? පේනවද ඒක? දැක ගන්න තමයි කියන්නේ. ඔව් එහෙම ඒ මම කියන්නේ දැක ගන්න. දැන බොරු කියන්නේ කෙනෙක් හදාගන්නනේ. එතකොට දැන එහෙමයි. බොරු කියන එක බොරු කියන්න ගියොත් ශ්‍රමණ ධර්මයේ නැති වෙනවා කියන්නේ එතකොට මෙතන කෙනෙක් හදාගෙන ඉන්න එක්කෙනා ශ්‍රමණයෙක් නෙමෙයි නේද? එහෙනම් ශ්‍රමණ ධර්මයේ රැකෙන නම් අර බොරු කියන එක නවතින්නේ ඒක නිසා නේද? එහෙමයි. ඔව්. ඒ කියන්නේ ශ්‍රමණ ධර්මයේ කියන්නේ එතකොට කෙනෙක් මෙතන නැති බව නේද? දකින්න එක නේද? ඉද බික්කු මේ ශාසනයේ ශ්‍රමණය එතනනේ ඉන්නේ. ඒවත් මෙතන වැදගත් වෙනවා නේද? යටි සැඟවිලා තියෙන මේ මුඛ්‍ය හරය දිහා බැලුවා. අපි ඊගා පැත්තත් බලමු. එතකොට රාහුල ඊළඟට කියනවා මේ බඳුන දැන් වතුර ටික අයින් කරලා යටි කුරු කරනවා. යට අතර හරවලා බඳුන තියලා කියනවා රාහුල දැක්කද කරලා තියෙන දිය බඳුන කියලා කියනවා. රාහුල යම් කෙනෙක් දැන බොරු කියනවා නම් එයාගේ ශ්‍රමණ ධර්මයේ හැටියට යටි කරපු දෙයක් වගේ. යටි කුරු කරලා තියෙන එකක් වගේ කියලා. හ්ම් අනිත් පැත්තට තියෙන දෙයක් නැහැ කියන එක තමයි ශ්‍රමණ ධර්මයේ කියලා එකක් නැහැ යා. හ්ම් ඒ හිස් කියන්නේ කියන එක ශ්‍රමණ ධර්මයේ හිස් ඒ කියන්නේ ශ්‍රමණ බඳුන භාවය හිස් නැති වෙලා. වගේ ශ්‍රමණ භාවය නැති වෙලා කියන එක කියන්නේ. නේද? ශ්‍රමණත්වය නැති වෙනවා. එතකොට සාමාන්‍ය මිනිස්සෙක් වගේ. ඒ සාමාන්‍ය මිනිස්සු බොරු කියනවනේ කොහොමද නේ? පෘථග්ජනයි. එහෙමයි. එතන ශ්‍රමණෙක් නැහැ. එතකොට මේ ශ්‍රමණ භාවයේ තියෙන්නේ සිවුරක නෙමෙයි. සිවුරු දරාගත්තා කියලා ශ්‍රමණෙක් වෙන්නේ නැහැ. මේ කියන එකෙන් පේනවනේ. එහෙමයි. ශ්‍රමණ භාවයේ තියෙන්නේ එයාගේ තියෙන නේ ගති ගුණවල නේ. එයාගේ තියෙන ඒ ශ්‍රමණත්වයේ තියෙන්නේ එයා ඉන්න දෘෂ්ටිය තුලමයි නේද? එයා ඉන්නවනම් යම්කිසි ආත්ම දෘෂ්ටියක් තුළ එතන පෘථග්ජන මිනිසෙක් ඉන්නවා. ඒතකොට ශ්‍රමණත්වයක් නැහැ. ඒතකොට ශ්‍රමණත්වය කියන්නේ ආත්ම දෘෂ්ටිය දුරු කරන මාර්ගයක්. නේ? පුජ්‍යල භාවයෙන් මිදෙන මාර්ගයක් නේද? නිස්සත්ත්ව නිජ්ජව ශුන්‍ය කියන පැත්ත නේද ශ්‍රමණ භාවයේ තියෙන්නේ. පැහැදිලිද? පැහැදිලි නේද මෙන්නස් කියන්නේ? නේද? එහෙමයි දැන් ඉස්සලා එකින් මේ ඔව්. මම රැක අපි ගන්න අපි ඊගාව අපි ඊගාවකට આવොත් ඊගාවට කියන එක බැලුවොත් ඊළඟ එකෙන් තියෙන්නේ දැන් උඩුකුරු කරනවා එපහුව දැන් යටට හරවලා තියෙනවා බඳුන දැන් අපි කිව්ව මුට්ටියක් හරි කියලා ඒ මුට්ටිය යට හරවලා කියනවා යටිකුරු කරපු දෙයක් වගේ හිස් බඳුන ඒ යටිකුරු කරපු එකක් වගේ කියලා ඒක ආපහු උඩට හරවලා තියෙනවා ඒ දිය බඳුන උඩට හරවලා කියනවා මේ උඩට තියෙන මේ බඳුන පේනවාද හිස් වෙලා තියෙන හිස් දිය බඳුන පේනවාද කියලා ඊළඟට කියනවා රාහුල දැන බොරු කියනවා නම් එයාගේ ශ්‍රමණ ධර්ම හිස් එකක්. ශ්‍රමණ ධර්ම නැහැ කියනවා. එයා හිස් කෙනෙක්, තුච්ච කෙනෙක්. එහෙම තුච්චයි කියන එක හිස් කියන එක ඊගාවට
කෙනෙක් ඊළඟට හ්ම්. කියනවා ඊළඟට තමයි කියන්නේ ඇතෙක් ඉන්නවා රියක හිසක් වගේ හිස තියෙන හොඳට වැඩුණු ශරීරය තියෙන ඇතෙක් ඉන්නවා ඒ ඇතා අත්කට යන්න තියෙනවා මේ යුද්ධයට කියන අනුත් යුද්ධ කරනවා ඒ යුද්ධයට අත් දෙකත් එයා පාවිච්චි කරනවා කකුල් දෙකත් පාවිච්චි කරනවා හිසත් පාවිච්චි කරනවා කන් දෙකෙත් එයා යුද්ධ කරනවා දල දෙකෙනුත් යුද්ධ කරනවා නගුටිනුත් යුද්ධ කරනවා ඒක ආරක්ෂා කරනවා කියනවා ශරීරයේ අනිත් කොටස් ඔක්කොම යුද්ධයට පාවිච්චි කරනවා හොඳ රැක ගන්නවායි කියනවා එතකොට ඇත් ගොවට හිතනවා කියනවා මේ හිතක් පහල වෙනවා මේ රජ්ජුරුවන්ගේ ඇතා මෙච්චර දැන් සඳ වැඩුණු ශරීරයක් තියෙන මේ ඇතා තමන්ගේ හොඳ ආරක්ෂා කරගෙන අනිත් අවයව වලින් තමයි යුද්ධ කරන්නේ එයා හොඳ රැක ගන්න උත්සාහ ගන්නවා කියලා ඊළඟට නැවතත් ඇති ගැන ඇතා ගැන කියනවා ඒ ඇතා අත් දෙකත් කකුල් දෙකත් ඉස්සර කකුල් දෙකත් පස්සේ කකුල් දෙකත් කියලා දාලා තියෙන කකුල් වලින් යුද්ධ කරනවා ඊළඟට හිසෙනුත් යුද්ධ කරනවා යුද්ධයට හිසත් පාවිච්චි කරනවා ඒ වගේම කන් දෙකත් පාවිච්චි කරනවා දරත් පාවිච්චි කරනවා නගුටත් පාවිච්චි කරනවා ඒ වගේම හොඬත් පාවිච්චි කරනවා කියනවා එයා මුළු ජීවිතේම පරිත්‍යාග කරලා රජ්ජුරුවන්ට ජීවිත පරිත්‍යාගයෙන් තමයි කියනවා යුද්ධ කරන්නේ. ඔව්. ඊගාට ඊළඟට එසේහිම රාහුලේනි යම් කිසියෙකුට දැන දැන මුසා බිනීමේ නැද්ද ඔහු විසින් කිසි පවක් නොකට හැකි යම් කෙනෙක් ඒ දැන බොරු කියනවා යම් කෙනෙක් එයාට කරන්න බැරි පාපයක් නැහැ කියනවා එයාට නොකළ හැකි පාපයක් නැහැ කියනවා දැන දැන බොරු කියනවා නම් එයා හැම පාපයක්ම කරනවායි කියනවා එයි මේලා රාහුලේනි කෙලි පිණිසද සෙල්ලම් පිණිසවත් බොරුවක් කියන්න එපා කියන ඒ විදිහට ඔබ ඉක්මෙන්න කියලා. මේ ගොඩක් වටිනවා ඒක. මේ ගොඩක් වටිනවා නේද මෙන්න. මෙතන අපි නිකන් අර මෙතන ඇත්තටම අපි පුජ්‍යලේ අපි දැන් අපි මෙතන මේ අපි පුජ්‍යලේ මෙතන නෑ නෑ කිය පුජ්‍යලේ හදාගෙන නෑ නෑ කිව්වට වැඩක් නෑ නේ. අපි ඇත්තටම දැන් මෙතන මේ අපි බොරු කියන්නේ ඇත්තටම මේ කතාව යටි සැකවිලා තියෙනවා. අපි විහිළුවටවත් අපි මෙතන ආත්මයක් තියනවා කියලා ගන්නවා නම් ඒක විහිළුවටත් කරන්න හොඳ නෑ නේ. ඔක යටින් එහෙමයි යටි දැන් සැකවිලා අරන තියෙනවා. එහෙමයි දැන් අපි දැන් ප්‍රතිපදාව කරත් අපි දැන් අපි අපටම ජීවිත පරිත්‍යාගයෙන් කියන්නේ අපි මම කියලා කෙනෙක් නැහැ කියන එක සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත යුතු වෙනවා දැන් කෙනෙක් ඔව්. තියාගෙන නැතුව ජීවිත පරිත්‍යාගය මේ කියන්නේ නිවන සාක්ෂාත් කරනවා දැන් නිවන කියන්නේ අය සසරක් නැහැ කියන එක දැන් එතකොට සම්පූර්ණ මේ මොහොතේ පරිත්‍යාගය මේ මොහොත අපිට හම්බෙන්නේ නැහැ මේ මොහොතත් ඇත්ත වෙන්නේ නැහැ. ඒතකොට අපි දැන මේ තියාගෙන නැහැ කියන එකනේ හොඩවැල තියාගෙන රජුරවන්ට සේවය කරනවා කියන්නේ. තියාගෙන නැහැ කියන එක. එහෙමයි හොඩවැල රැකගෙන අනිත් ඒවායි මේවා කරනවා. ඒතකොට ඔක්කොම අත්හැරනවා කියන්නේ තියාගෙන නැහැ කියන එකක් නෙමෙයි නේ. එහෙමයි එක මුළු මේවැකෙම Tamanට නේද? අභ්‍යන්තරයෙන්ම Tamanට දැනෙන්න ඕනේ ඒක. නේ. විතර කෙනෙක් නැති බව දැනෙන්න ඕනේ. දැන් අතපහ සම්පජානය කියන තැන බලන්න. ඊගායකට කියන්න මේ රාහුල කුමක්ද හිතන්නේ කියනවා කැඩපත කුමක් ප්‍රයෝජනට කැඩපතෙන් ඇති ප්‍රයෝජනෙ කුමක්ද කියනවා වහන්ස ලෝක පිරික්සා ගොඩක් බැලේ වැඩගෙන. පරීක්ෂා කරන එක ප්‍රති පරීක්ෂාව කියනවා. කැඩපත කුමකට ප්‍රයෝජනයක් තියනවද? කැඩපත තමන්ව පරීක්ෂා කරන්නේ. කැඩපතෙන් අපේ මුණ බලන්න එපා නේද? අපේ මොන හරි තියනවද මූණේ මොන හරි දෙයක් වෙලාද අපිට පේන්නේ මේ කණ්ණාඩියනේ නේ. ඒත් අපි දන්නේ නේද? අපේ මුණ හීරිලා තිබුණත් නේ ගෙඩි ඇවිලා තිබ්බත් මුණ මොන හරි වෙලා තිබ්බත් අපිට කැඩපතෙන්නේ පේන්නේ නේ. අපිට අපිව පේනවා කියන එකනේ කැඩපත කියන්නේ. මුණ විතරක් නෙමෙයි. තමන්වනේ කැඩපතෙන් පේන්නේ. ඒතකොට තමන්ට තමන් දිහා පේන්න ඕනේ නේද හරියට. කැඩපත කුමකටද තමන්ව පරීක්ෂා කරන්න. එතකොට මේ තමන්ට කැඩපත වගේ තමයි තමන්ට අරමුණු කළ තමන්ගේම ස්වභාවය තමන්ට දකින්න හැකියාවක් තියෙන ප්‍රතිපරීක්ෂාව නේ. තමන්ගේ අතින් වරද්දක් වෙනකොට තමන්ට දැනෙන්න ඕනේ නේ. එතකොට ඒක තමයි ප්‍රතිපරීක්ෂාව කියන්නේ ප්‍රත්‍යරීක්ෂා කියන්නේ. ඒතකොට මේක හොඳට පේන්න ඕනේ මේ රාහුල කුමාරට කියලා දෙන හැටි නේ.
ප්‍රත්‍යවේක්ෂතෝ ප්‍රත්‍යවේක්ෂණතෝ නේ ඔකේ අවදීදිත් වෙන්නේ දැන් අවදි ඇති වුණාම තමන්ම පේන්නේ තමගේ සියලු ඒ පුංචි පුංචි කෙලෙස් හිටන් තියෙන්නේ එහෙම. එහෙමයි ඒත් ඒ ප්‍රඥාව නේද එහෙමයි. එහෙමයි ඒත් පේන්නේ තමන්ගමනේ තමන්ගේ තියෙන නේ එහෙමයි. ගින්න තියෙනකන් ඒ ගින්න අපිට පේනවා නේ එතකොට අපිට අර අවදි වෙනවා නේ තමන්ගේම අභ්‍යන්තරේ දැනෙන ස්වභාවයක් කියනවා හැබැයි ඒක ධර්මයේ දකිනවා කියන්නේ ධර්මයේ දකිනකොට තමන්ට මෙතන කෙනෙක් වෙලාද නැද්ද කියන එක දැනෙනවා නේ කෙනෙක් මතු වෙලාද මාන්නේ වැඩි වෙලාද රාග දේශ මොහ ගින්න වැඩි වෙලාද මමයා මතු වෙලාද නේ මමයා දිය වෙනවද දැන් මමයා දිය වෙගෙන මග ඉන්නවද නේද මාර්ගයද නැද්ද කියලා නැත්තම් දන්නේ නැහැ නේද ප්‍රත්‍යක්ෂ ඕනි නේද ප්‍රත්‍යක්ෂනේ නැත්තම් එහෙමයි. දන්නේ නැහැ නේ ප්‍රතිපරීක්ෂාවක් තියෙන්න ඕනේ තමන් කනකොට එහෙමයි. බොනකොට වැඩ කරනකොට හැසිරෙනකොට හැම මොහොතෙම නේද තමන්ට තමන්ව දැනෙන්නේ නැත්තම් එයාට මේ නිවනක් හම්බෙන්නේ නැහැ නේ එයා මේ පුජ්‍යල භාවය වැඩි වෙගෙන යනවා නම් නිවන් මාර්ග නෙමෙයි නේද? ආස්වාක්ෂේ ඥානෙ තියෙන එතරනේ. ඒ ඥානෙ තියෙන්න ඕන නේද? දැනෙන්න ඕන නේද? ප්‍රතිපරීක්ෂාවක් තියෙන්න ඕන නේද? දැන් කොච්චර මේ ධහම තුළ තියෙනවද ප්‍රතිපරීක්ෂාව කියන එක නේ? පච්චවෙක්කන තබ්බෝ කියන එක නේ? නේද? පච්චවෙක්කන සූත්‍රය පව තියෙනවා නේද? 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 සිව්පස්සේ පරිහරණය කරනකොට නේ? තියෙනවා පච්චවෙක්ක තබ්බන් කියලා කියන්නේ නේ? ඔව් හොඳයි මේනස තව ටිකක් අපි පැහැදිලි කරමු. රාහුල්නේ තෙපි යම්කමක් යම් කයි යම් උපේක්ෂින් කරන කාය කර්ම පිරික්ෂන්න වෙනවා. කයින් යම් දෙයක් කරනකොට පිරික්ෂා කරනවා. ඒ පිරික්ෂාද්දී Tamanටත් මම කයින් යම් කර්මයක් කරනු කැමැත්තෙන් මාගේ මේ කාය කර්මය තමාට දුක් පිණිස පවතින. ඒ තමන් කරන කාය කර්මයෙන් තමන්ට දුක් පිණිස පවතිනවද? අනුන්ට දුක් පිණිස පවතිනවද? දෙදෙනාටම දුක් පිණිස පවතිනවද? ඒ කර්ම අකුසල. දුක් වඩනේ දුක් විපාක ඇතැයි ඉදින් රාහුලනේ තෙපි පිරික්ෂන්නව මෙසේ දන්නවද? ඒ විදිහට පිරික්ෂ බලද්දී තමන් දැනගන්නවා දානවා මේ තමන්ගේ කාය කර්ම තමන්ට දුක් පිණිස පවතිනවා අනුන්ට දුක් පිණිස පවතිනවා දෙදෙනාටම දුක් පිණිස පවතිනවද කියලා එහෙම පිරික්ෂද්දී දකින්න කියනවා. එහෙම දකින්නවද කියලා අහනවා. මම කයින් යම් කර්මයක් කරන්නව කැමැත්තෙන් නම් මාගේ මේ කාය කර්මය තමාට දුක් පිණිස පවත්නේය පරහට දුක් පිණිස පවත්නේ දෙදෙනාටම දුක් පිණිස පවත්නේයයි. මේ කාය කර්ම අකුසල දුක් වඩනේය දුක් විපාක රාහුල්නි තොප විසින් කයි මෙබඳු කර්ම එකත් එක් නොකට යුතුය. එක කාය කර්මයක්වත් මේවා ඒවා කරන්න එපා කියනවා. එතන තියෙන කාය කර්ම කරන්න කැමැති වෙනවද කියලාත් අහලා තියෙනවා. දැන් තමන්ටත් අයහපතක් වෙන කියන්නේ දුක් පිණිස පවතින උන්ටත් දුක් පිණිස පවතින කාය මේනස කර්ම පැහැදිලි කරන විදිහ දෝෂයක් තියෙනවා මේනස සූත්‍රයේ මේනස මේ ලියලා තියෙන සිංහල තේරුම අදහන්න යන්න එපා මේනස. මේ සිංහල තේරුමේ මේ තියෙන වචන තියෙනනේ මේ කුසලයේ කියන වචන තියෙන හැමතැනම කෙනෙක් නැති වෙන්න ඕනේ මේනස. මේ කාය කම්ම කුසලයේ කියලායි කියන්නේ. බලන්න මේ හැමතැනම තියෙන මොකක්ද කියන්නේ? මේනස කාය කම්ම අකුසලයේ කියන්නේ මේ කාය කම්ම කුසලයේ කියන්නේ. පේනවද මේනස? මෙන්නසේ වචනයට අවධානය යොමු කරන්නේ නැහැ. පැහැදිලිද? මේ තියෙන්නේ මේ එක ඉස්සරහට තියෙන අකුසලය ඔව් ඒක තමයි. මේ කුසලය කියලා කියන්නේ හැමතිස්සෙම මේ දැන් කුසලය කියන වචනේ හැමතිස්සෙම මෙතන කෙනෙක් දෙයක් මතු කරන එකක් නෙමෙයි. අකුසලය කියන්නේ කෙනෙක් දෙයක් කරගෙන කරන එකක්. එතකොට මේක පැහැදිලි කරනකොට ඒ කුසලය කියන ඒ වචනේ මෙන්නසට එහෙම පේන්නේ නැති එකක් වෙනවා. දැන් හොඳට බලන්න. මම කයින් යම් කර්මයක් කරනු කැමැත්තෙම්ද මාගේ මේ කාය කර්මය තමහට දුක් පිණිසද පවත්නේයයි පරහට දුක් පිණිස පවත්නේ දෙදෙනාට දුක් පිණිස පවත්නේ මේ කාය කර්ම අකුසලය අර අකුසලය කියන වචනේ තියෙනවානේ දුක් වඩන්නේ දුක විපාකත් ඉතින් රාහුලනේ තොපි පිරික්සන්නාහු මෙසේ දන්නවුද අනත කියනවනේ අර කාය කර්ම අකුසලය කියලා කියනවනේ එතකොට මේ අකුසලයේ කියන එක දැන් සිංහල දැන් බලන්න සූත්‍රයට ගිහිල්ලා. එතකොට හොඳට ලස්සට ඔක පේනවා. දුක්ඛ දුක්ඛ විපාකයේ ස රාහුල කාය කම්ම
අත්ථාබාධ ඊට පස්සේ කියනවා උභය මෙතන කියනවා අකුසල ඉදං කාය කම්මං දුක්ඛේන්ද්‍රය දුක්ඛ විපාකಂತಿ ඒව රූපන්තේ රාහුල කායන කම්මං සසංකං න කරණීය සවේ රාහුල පච්චවෙක්ඛමානෝ එවං ඥානේය. තොර කායන කම්මං ඉදං කාය කම්මං සංවත්තේන. එතකොට අතර මෙතන කියන්නේ මේ රාහුලට මේ කාය කර්මවල ඒ වගේම සිත කය වචන තුන් පැත්තෙම මේක කියනවා මම කයින් යම් කර්මයක් කරන්නේ මාගේ මේ කාය කර්මය තමහට දුක් වෙනස අන්නහට දුක් වෙනස. එතකොට මෙතන මම මගේ කියලා හදාගත්තොත් ඒක මටත් දුකයි අන්නහටත් දුකයි. දැන් මම කෙනෙක් කරගෙන මේ කටයුත්ත කර මේ ඕනම කර්මයකදී මමයා මතු වෙනවා නම් මාන්නේ තියෙනවා නම් දැන් මගේ මාන්නේ තියෙනකොට අන්නහට යහපතක් වෙන්නේ නැහැ නේද? මගේ මාන්නේ තියෙනකොට අන්නයට යහපතක් වෙන මට යහපතක් වෙන්නේත් නැහැ නේද? Tamanටවත් අන්නයටවත් යහපතක් වෙන්නේ නැහැ නේද මාන්නේ තියෙනවනම්. එතකොට මේ අකුසලයේ කියන්නේ හැමතිස්සෙම මමයා. මමයා නේ රාග දේශ මොහ කියන්නේ මමයා නේ. ඒ රාග දේශ මොහ කියන්නේ තණ්හා වාසාවනේ කෙලෙස් නේද? එතකොට කෙලෙස් මේ Taman කයින් යමක් කරනකොට එතන නේද ඒක තණ්හාවෙන් ආසාවෙන් කියන්නේ මමයා මතු කරගෙන නම් කරන්නේ ඒකේ මමයා හදාගෙන නම් කරන්නේ එතන කෙලෙස් නේ තියෙන්නේ. රාග දේශමෝ ගින්නනේ. පැහැදිලිද? පැහැදිලිද මේ කියන්නේ? කවුද අපේ මේ කුරුණාගල මෙන්නසට වැටෙනවද කියප එක? එහෙමයි යාරෙන්න ඒක පැහැදිලි එතන. ඔව් ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා මෙන්නසට. එහෙමයි. මෙතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ තෙපි යම් කර්මයක් තෙපි යම මේ කමක් කරනු කැමැති වූද තොපෙතින් කාය කර්මයේ පිරික්ස විය යුතුය. මම කයින් යම් කර්මයක් කරනු කැමැත්තෙන්ද මගේ මේ කාය කර්මය සමහරට දුක් පිණිසද පවතින්නේ කරහට දුක් පිණිසද පවතින්නේ දෙදෙනාටම දුක් පිණිස පවතින්නේ මේ කාය කර්ම අකුසල දුක් වඩන්නේ. මෙතන ඇත්තටම කියන්නේ ඒතර මොකක් හරි අකුසලයක් කරනවා නම් කරන්නේ ඒක මමයා ආරක්ෂා කරගන්න. එයා බලවත් කරගන්න. එයා පවත්වන්න. එයාට දුකක් වලට කැමති නැහැ. ඉතින් අන්න එතන මේ කාය කර්මය අකුසලය. ඒ කියන්නේ මේ කාය කර්මය පුජ්‍යලෙක් කරගෙනයි කරන්නේ. එහෙමයි. පුජ්‍යල භාවයෙන් කරන්නේ. ඒකයි අකුසලය කියලා කියන්නේ. අපි කියවනේ සබ්බපාපස්ස කරන සියලු සිතුවිලි අකුසල. එතකොට වචී කර්ම, කාය කර්ම, මනෝ කර්ම සියල්ලම දෙයක් කරගෙන කරනවා නම් අකුසල. එතකොට ඒක තමන්ටත් දැන් කොහොමද මේ කරන්නේ ඒක දෙයක් කරගෙන කරනවා කියන්නේ ඒක පුජ්‍යල භාවකින් කරන්නේ. එතකොට ඒක තමන්ටත් රාග දේශ මොහ ගින්න වැඩි වෙනවා. එතකොට අන්නයටත් ඒකෙන් යහපතක් වෙන්නේ නැහැ. මොකද මාන්නෙන් කරන දේවල් වලදී අන්නයටත් නේද තමන්ගෙන් වෙන්නේ අයහපතක්. එතකොට යහපතක් වෙන්නේ අර මමයා බලවත් වෙලා කරනව නෙමෙයි. මෙතන ඒ කියන්නේ තමන් බලනවා තමන්ගේ රාග දේශ මොහ ගින්න තුල ඉඳගෙනද මේ කටයුතු කරන්නේ කියන එක. තම වචනයක් කියන්න ගියත් ඒක නේ මමයා මුල් කරගෙන මාන්නේ නේ. මාන්නේ මමයා ඉස්මතු කරගෙන. එතකොට මම බලවත් වෙලා. එතකොට හැමතැනම මම ලොකු වෙලා. අපි කිව්වේ අර මම ගිය තැන මම නැත්තම් හරි ලස්සනයි කියලා. දැන් මම ඉන්න නිසා අනිත් අයටත් වදයක්. මෙහෙම කරන්න කියන. එතකොට මට සැනසීම නැහැ අනිත් අයටත් සැනසීම නැහැ. නේ? එහෙමයි. ඔව් දැන් මම මුල් කරගත්ත හැමතැනම එහෙමයි. ඊට පස්සේ හරි වදයක් ඒක හැමෝටම. Tamanටත් වදයක් සැනසීමක් නැහැ. නේ? එතකොට මේ මමයා කියන්නේ මාන්නේ. මමත්වේ. ඒතම් මම ඒසෝ හවසන සත්තා. එතකොට පත්‍රීක්ෂා කරන්නේ මොකද්ද මේ? මගේ ආත්මය කියන එක දුර වෙලයි මේ කටයුතු ගෙන්න ඕනේ. නැත්තම් ඒක මම මගේ කියන තැන අකුසලයේ තියෙනවා. එතන හොඳටම පැහැදිලි කරලා දැන් අපි බොරුවක් කියනකොට ඒක කියන්නේම තමන්ගේ ආරක්ෂාව වෙන්නනේ මේක මට අවඩක් මේක මට නිකන් ලැජ්ජා වෙන්න වෙයි මගේ මමයට මේක හොඳ නෑ මේක මේකත් මට හරි නෑ අවනම් එහෙම කියලානේ දැන් ඇත්ත දෙයක් නැති කරලා කියන්නේම බොරුවක් වෙන්නේම එහෙමනේ හරිනහස ඒක හොඳට පැහැදිලි මම ඉස්මතු කරගන්නම තමයි අපි මේ වගේ දෙයක් කියන්නේ වචනේ ඒවා බේරගන්න එතකොට මේ පෘථග්ජන භූමියේ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ මමයා මුල් කරගෙන. ඒකෙන් Tamanටත් ඒක දැන් මේකයි කියන්නේ ශ්‍රමණ කියන තැන ඒක නැති බව. නේද? ඊට ටිකක් පැහැදිලි කරමු.
එහෙමයි. එතකොට මෙතන පැහැදිලි කරනවා රාහුල්නේ තොප විසින් කයින් මෙබඳු කර්මයක් එකක්නෙන් නොකඩ. ඒ කියන්නේ මේ වගේ එකක්වත් කරන්න එපා කියනවා. තවදරා ඒ කියන්නේ ඒ වගේ මමයා ආරක්ෂා කරන විදිහට ශ්‍රමණ සාරුප්‍ය නැති වෙන විදිහට මේ කර්ම කරන්න එපා. මමයා මුල් කරගෙන. තවද රාහුලේනි ඉඳින් තෙපි පිරික්සනහු මෙසේ දන්නවුනම් මම කයින් යම් කර්මයක් කරන කැනැත්තෙම්ද මගේ මේ කාය කර්මය සමහර දුක් පිණිසවත් නැතුව අනුන්ට දුක් පිණිසවත් නොපවත්නේය. දෙදෙනාටම දුක් පිණිස නොපවත්නේය. මේ කාය කර්ම කුසල සුව වඩනේය. සුව විපාක ඇත. රාහුලේ තොපවිසින් මේබඳ කයින් මෙබඳු කර්ම කළද? ඒ කියන්නේ මම යමුල් කරගන්න නැතුව හරියට මේ ඇත්ත දකින්න අරුණේ සත්‍ය දැකගෙන කරනවා නම් අන්න ඒක කුසලයක්. ඒක තමයි සැප පිණිස සැප කියන්නේ මෙතන ලක්ක නෙමෙයි. අර තමන්ගේ හිතසුව පිණිස පවතිනා වගේ අන්නේ සැනසීමෙන් ඉන්න පුළුවන් වගේ සුඛ විපාක ඇත. අන්නේ වගේ කර්ම කරන්න කියනවා. එහෙම යාළුවෝ මෙතන කියන්නේ මේ කාය කර්මයේ කුසලසුව වඩනේ. සුඛ විපාක ඇතයි රාහුලේනි තොප විසින් මෙබඳු කර්ම කළ සුඛ විපාක කියලා කියන්නේ මෙතනදී සැනසීමක් තියෙනවා. සුඛ විපාක සැනසීමක් නැහැ නැත්තම් පිරිහීමක් තියෙනවා. එතකොට දුක්ඛයක් එන්නේ මම මතු කරගෙන කරන දේවල් වල දුක තියෙන්නේ. තව ටිකක් පැහැදිලි කරමු අපි එකින් එක එහෙම පැහැදිලි කරේ යම් වෙනස්. රාහුලේනි තොප කයින් කර්ම කරනුවන් විසිනිදු. තොපගේ එම කාය කර්මය ප්‍රත්‍යක්ෂා කළ යුතුය. මෙතන කියනවා ඔබ විසින් කර්මයක් කරනුවන් විසිනිදු. තොපගේ ඒ කියන්නේ කාගේ හරි විසින් හරි කරනවා නම් අපි ඒකත් ප්‍රත්‍යක්ෂා කරන්න ඕන. මම කයින් මේ කර්මයක් කෙරෙම්ද මගේ මේ කාය කර්මෙත් මට දුක් පිණිස පවතීද අනුන්ට දුක් පිණිස පවතීද දෙදෙනාටම දුක් පිණිස පවතීද මේ කාය කර්ම අකුසලයේ දුක් වටනේද දුක්ඛ විපාක ඇතැයිද ඉදින් රාහණිතේ ප්‍රත්‍යක්ෂා කරන්න හෝ මෙසේ දන්නෝ නම් මම කායිම් කර්ම කෙරෙම්ද මගේ කාය කර්මය සමානට දුක් පිණිස පවතී අනුන්ට දුක් පිණිස පවතී දෙදෙනාටම දුක් පිණිස පවතී මේ කාය කර්මයේ දුක් වඩනේ. ඒ කියන්නේ මෙතන දැන් පරීක්ෂා කරනකොට අපිට හසු වෙනවනේ මේවා. අපිට පරීක්ෂා කියන්නේ දැන් ආහාර ගන්න විතරනේ මම ක්‍රියාවක් කරලා කියන්නේ අරමුණක් දැන් දැන් අපි ගත්තොත් පච්චවෙක්ක අපි ගත්තොත් එහෙම පච්චවෙක්කන සූත්‍රය තුළ අපිට හම්බෙන්නේ පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාම පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේව පච්චවෙක්ක තබ්බන් කියනකොට එනවනේ මිනිස්සුන්ට මතකද මේ ඒ වාක්‍ය කියන සම්පූර්ණයෙන් පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවාමි නේවදවාය නමදාය නමණ්ඩනාය නවිභූෂනාය යාවදේව ඉමස්ස කායස තිතියා යාපනාය විහිංසූපරතිය බ්‍රහ්මචර්යානුග්ගහාය ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනන්න උපාදිස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පාසවිහාරෝ ചാති. ඒ කියන්නේ මම මේ අපිට හැබැයි ඔය පච්චවෙක්ක තබ්බන් කියන එක එනවා දසධම්ම සූත්‍රෙත් නේද? දසධම්ම සූත්‍රයේ කෙරවලේ තියෙන පච්චවෙක්ක තබ්බන් කියලා නේ. ඒ දසධම්ම සූත්‍රේ පොඩ්ඩක් බලනවා ඒක තේරෙනවා නේ. ඒ කියන්නේ පච්චවෙක්කන කියන වචනේ අපි ප්‍රතිපරීක්ෂාව කියන එක. භික්ෂුව කෙසේ විතුද කියන තැනත් පච්චවෙක්ක තබ්බන් කියලා තියෙන්නේ හැමතැනම. නේ. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකව සස්සදායදෝ භවිස්සාමි කියලා ඊට පස්සේ කියනවා පච්චවෙක්ක තබ්බන් කියලා. අභිංහම් පච්චවෙක්ක තබ්බන් කියලා කියන්නේ නේ. එතකොට මේ පච්චවෙක්ක තබ්බන් කියන එක මෙතනත් තියෙනවා පච්චවෙක්කතෝ කියලා නේ. එතකොට අපිට පේන ප්‍රතිපරීක්ෂා. ඒ කියන්නේ තමන්ගේම අභ්‍යන්තර ස්වභාවය. අර ප්‍රත්‍යක්ෂණය අර අතන කිව්වා වගේම අපි පටිසංකා යෝනිසෝ චීවරම් පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවම් පටිසංකා යෝනිසෝ ගිලාන පච්චයන් පටිසේවම් පටිසංකා යෝනිසෝ සේනාසනම් පටිසේවම් සිල්පසේන පටිසංකා යෝනිසෝ. ඒ කියන්නේ මේක අනුසෝතේ නෙමෙයි පටිසෝතේ. ඒ කියන්නේ දෙයක් කෙනෙක් කරගෙන නෙමෙයි. එතකොට පච්චවෙක්ක තබ්බන් කියනකොට කොහොමත් මේ ඉන්නේ ශ්‍රවණ කියන්නේ ඉදබික්කේ බික්කෝ මේ ශාස්ත්‍රයේ ශ්‍රවණ නම් ඒක පටිසෝතේ තියෙනවා. නේද? කෙනෙක් දෙයක් කරගෙන නෙමෙයි. එහෙනම් මේ ප්‍රතිපරීක්ෂාව තියෙන්නේ. හරිනේ? එහෙනම් එතන මමයා මතුවෙන්න බෑ. මමයා ඉන්නවා නම් දෙයක් කෙනෙක් කරගෙනයි කරන්නේ. හරිනේ? එහෙමයි අනසෝ. එතකොට අපි ඊගා එකට යමු. ඊගා ටිකින් ටික යමු ඉස්සරහට පැහැදිලි කරගෙන. එහෙමයි. එතන තියෙනවා තෙපි ප්‍රත්‍යක්ෂා කරන්නහු මෙසේ දන්නහු නම්
ඔය කිව්වා දෙදෙනාටම දුක් පිණිසද මේ කාය කර්ම අකුසලයේ දුක් වඩන්නේ දුක්ඛ විපාකයටයි රාහුලේනි තෙපි මෙබඳු කාය කර්ම නොකර මේ වගේ කියන්නේ දෙයක් ඇත්ත කරගන්න එපා මේකේ ප්‍රත්‍යක්ෂයෙන් දකින්න කියනවා. තවද රාහුලේනි ඉන්දින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු නම් මම කයින් කර්ම කෙරෙම්ද මගේ මේ කාය කර්මය තමහර දුක් පිණිස නොපවතී. අනුන්ට දුක් පිණිස නොපවතී. දෙදෙනාට දුක් පිණිස නොපවතී. මේ කාය කර්ම කුසල සුව වඩන්නේ සුඛ විපාකතයි රාහුලෙනි. තෙපි මෙමෙදු කාය කර්ම කරවා. මෙතන කියන්නේ අපි රාග දේශ මොහය ඇතුව ගිනිගෙන මොන හරි කරනවා නම් දෙයක් කරගෙන එතකොට ඒක Tamanට විතරක් නෙමෙයි Tamanට ඇතුලේ ගිනි ගන්නවා මේක දෙයක් කරගත්ත ගමන් ඒකෙන් අපි යම් කිසි වචනයක් ප්‍රකාශ කරත් ක්‍රියාවක් කරත් සිතවිල්ලක් සිතුවත් ඒක අනුන්ටත් දුක් පිණිස පාදේ මොකද අපි කරන්නේ රාගදේශ මොහ සිතින් මම ඉස්මතු කරගෙනනේ එතකොට දුක් පිණිස එහෙම නොකර අපි මේක ප්‍රත්‍යක්ෂාවෙන් යුක්තව පිරික්සනවා නම් මේක රාගදේශ මොහ දුරු කරගෙන දෙයක් කරගන්න නැතුව ගින්න නිවාගෙන අපි සිද්ධ කරනවා නම් හරි සැනසීමයි අනුන්ට දුකකුත් නැහැ තමන්ට දුකකුත් නැහැ සුඛ විපාකයන් එහාරි නිවීමක් එතන ගිනි ගන්න නැහැ කියන එක මෙමද රාගදේශම දුරු කරගෙන කරනවා කියන්නේ මේ නින්නාස එතන දෙයක් වෙන්න බෑ. අපි දෙයක් ඔව් කරනකොට ඒක ඒක අපිට දෙයක් වෙන්න බෑ. ඒ කියන්නේ අපි ඒක කරනවා, කතා කරනවා, වැඩ කරනවා ඕනම දෙයක්. හිතනවා වෙන්නත් පුළුවන්. හැබැයි අපිට ඒකට ගින්නක් තියෙන්න බෑ. එහෙමයි එහෙනම් ඒකත් එක්ක අපි ගිනි ගන්න බෑ. උපාදාන වෙන්න බෑ. බැස ගන්න බෑ. එහෙම නැත්නම් ඒ රාගදේශ මොහ ස්වභාවය එනවා එතනට. එතකොට ඒක දෙයක් වෙනවා. දෙයක් වෙනවා කියන්නේ එතකොට කෙනෙක් ඉන්නවා. එතකොට රාගදේශ මොහ තියෙනවා. ඔය කරන ක්‍රියාවත් හිමිකාරයක් නැහැ. මේ මම කරනවා නෙමෙයි. ඒක අර ඒක තමයි දැනෙන්න ඕනේ. එදිනෙදා වැඩ කරනවා. දැන් මේ ප්‍රතිපදාව තමයි මේ රාහුලත් එක්ක මේ කතා කරන්නේ. පච්චවේකේ තියෙන ප්‍රතිපදාව තියෙන තැන. ඔව්. තව ටිකක් ඉස්සරහට යමු. රාහුලේනි තෙපි කයින් කර්මය කොටද තොපගේ එම කර්මය පිරිසිය යුතුයි. කියන්නේ අපි දෙයක් කරනකොට ඒක මනසිකාරයෙන් දකින්න කියන එක මම යම් කර්මයක් කයින් කළෙම්ද මගේ මේ කාය කර්මය තමහට දුක් පිණිසද පවතී. අනුන්ට දුක් පිණිසද පවතී. දෙදෙනාට දුක් පිණිසද පවතී. මේ කාය කර්මය අකුසල දුක් වඩනීය දුක් විපාකතයි රාහුලෙනිගෙන් පිරික්සන්නහු මෙසේ දන්නහු නම් මම කයින් යම් කර්මයක් කෙරෙම් නම් මගේ මේ කාය කර්මය තමහට දුක් පිණිසද පවතී අනුන්ට දුක් පිණිසද පවතී දෙදෙනාට දුක් පිණිසද පවතී මේ කාය කර්මය අකුසල දුක් වඩන්නේය දුක්ඛ විපාකයතයි රාහුලිත පවතින මෙමෙදු කාය කර්ම ශාස්ත්‍රෝන් කෙරෙහි හෝ නුවණැති සබ්‍රහ්ම කෙරෙහි හෝ දෙසියට මේ කියන්නේ Taman බැරි වෙලා හරි මෙහෙම දෙයක් කරොත් අපි හිතමු දැන් මේ අර තියෙනවානේ අපිට එක ශික්ෂාපද කෙටි අනුශික්ෂාපද තියෙන පුංචි දේවල් අන්න ඒ දේවල් සිද්ධ වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මේවට අකුසලයක් වෙන්නේ නැහැ නමුත් මේක එපා කියලා තියෙනවානේ දැන් අතු ගානකට පැරෙන බීජ අපි අතින් ගෙන්නොත් ඒක අකුසල අන්න ඒ වගේ දෙයක් අපි අතින් බැරි වෙලා හරි සිද්ධ වුණොත් ඒක සාතුන් කෙනෙක් හෝ නුවණැති සබ්‍රහ්මචාරී ඇවැද්දසනවා කියන්නේ අර ඒක නේද මෙතන මේ ශ්‍රමණ බමුණන්ට මේ කියන්නේ ඒක දෙසිය යුතුය විවරණය කළ යුතුය හෙළි කළ යුතුය දේශනා කොට විවරණය ඔය කොට 135 වෙනි පිටුවද? එහෙමයි ආයති සංවරයට පැමිණි 135 පළවෙනි ඡේදයේ තියෙන එක නේ. එහෙමයි අරනත ඒක පැවිදි පිරිසට විශේෂයෙන් රාහුල ස්වාමීන් වහන්සේට කියන එක බැරි වෙලා හරි අපි එසින් මෙබඳු කායකාර ශාස්ත්‍රූන් කෙරෙහි හෝ නුවණැති සබ්‍රහ්ම කෙරෙහි හෝ දෙසිය යුතුය විචාරය යුතුය. ඒ කියන්නේ අර දැන් අර ආරණාසයට කියන්නේ අර සූම් එකට ඇවිල්ලා මට මෙහෙමයි කියලා ඒ වගේ තමයි. ඒක කතා කරලා ඒක විසඳ ගන්න ඕනේ. යුතුය දේශනා කොට විචාරය කොට එලිකොට ආයති සංවරය පැමිණිය යුතුද? ඇත්තටම දැන් කවුරු හරි කෙනෙක් අපිත් කිව්වා සූම් එකේදී තමන් මාර්ගය තුළ ඉන්නකොට මොන හරි තියෙනවා නම් කියන්න. ඒකට වෙලා තියෙනවා නම් කියන්න. නැත්නම් යාට ඒක විශ්ද ගන්න බෑ. ඒකම තමයි මෙතනත් කියන්නේ. දැන් ගිහිවත වේවා පැවිදිවත වේවා හැමතිස්සෙම තමයි දැන් කල්‍යාණ මිත්‍රයෙක් ඉන්නවා. දැන් ආරස කතා කරනවා. ඒතකොට ආරණාසට මේක කියන්න පුළුවන්. කියලා මේ ආරස මේ දැන් ඒක සූම් එකේ සිද්ධ වෙනව නේද? ඒකමයි මේ කියන්නේ. එතකොට එයාට අන්න පුද්ගල භාවයෙන් තොරව ඒ කටයුතු සිද්ධ වෙනවද නැද්ද කියන එක අන්න ගලප ගන්න පුළුවන් වෙනවා.
තොර නුවණැති සබ්‍රහ්ම කෙරෙහි දෙසිය යුතුය. දේශනා කොට අර විවරණය කොට හෙලිකොට ආයති සංවරය පැමිණිය යුතුය. එතකොට අර සංවරය කියන්නේ අන්න ඊට පස්සේ අර තමන් නිවැරදි කරගෙන තමන් නිවැරදි ආකාරයට නේද? එදිනෙදා කටයුතු අන්න පුජ්‍යල භාවයෙන් තොරව දෙයක් කරගන්න නැතුව අන්න ඊට පස්සේ තමන් දකිමින් මෙතන කෙනෙක් දෙයක් නැතිව දකිමින් කටයුතු කරනවා. ඉදින් තොපි පිරික්සන්න වූ මෙසේ දන්නා වූ මම කයින් හෝ යම් කාර්යයක් කළෙම්ද මාගේ මේ කාය කර්මය තමහට දුක් විතර තමන්ටත් අන් අයටත් යහපත පිණිසයි තොර සුඛේ පිණිස තමයි කටයුතු සිද්ධ වෙන්නේ. අපි ඊගාව ඡේදයට ගියොත් රාහුලෙනි තොපි බසින් යම් ඒකත් ඒ වගේ කියන මනස අපි ඉක්මනට යත් හැකියි. රාහුලෙනි තෙපි බසින් යම් කර්මයක් කරනු කැමැත්තහුද තොප විසින් එම වාක් කර්මය අපි කතා කරනකොට යම් කිසි දෙයක් තිබුණා නම් වාක් කර්ම පිරික්සිය යුතුය. මම යම් කර්මයක් කරනු කැමැතියෙම්ද මගේ මේ වාක් කර්මය තමහට දුක් පිණිසද පවත්නේය අනුන්ට දුක් පිණිසද පවත්නේය දෙදෙනාටම දුක් පිණිස පවත්නේය මේ වාක් කර්මය අකුසල දුක් වඩන්නේය දුක්ඛ විපාක ඇතැයි ඉන්දින් රාහුලෙනි තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහුද මම බසින් යම් කර්මයක් කරනු කැමැතියෙම්ද මගේ මේ වාක් කර්මය දෙදෙනාටම දුක් පිණිස පවත්නේය මේ වාක් කර්මය අකුසල දුක් වඩන්නේය දුක්ඛ විපාක ඇතැයි රාහුලෙනි තෙපි විසින් දිනදු එතනදී අද වචනයක් අපි කියනකොට දැන් ඒ වචනය තුළ මේ දැන් දෙයක් කරගෙන කෙනෙක් හදාගෙන මේ එතන වචනේ හැමතිස්සම දෙයක් කරගත්ත කරන කොහොමද දුක ඇති වෙනවා. වචනේ අපි කාට හරි වචනයක් කියනකොට ඒක ගොඩක් කලාවට ඒ වචනේ දෙයක් කරගන්න නැතුව කටයුතු කරනවා නම් ඇත්තට මෙතන දුකක් නැහැ. එහෙම නැත්නම් එයා ගිනි අරගෙන. එයා යමක් එයා ගිනි ගන්නවා. මට මෙහෙම කිව්වා කියලා. මට මේක කිව්වා. මට මෙහෙම කිව්වා. මට මෙහෙම ඒතර වචනය තුල එයා දෙයක් කරගන්නවා. දැන් අපි නිකන් හරි කෙනෙකුට කිව්වොත් ඔයා හරි මෝඩයි කියලා. එතන ඉඳන් එයාගේ හිතට හරි නෑ. මාව පහත් කොට සැලකුවා. මට මෝඩයා කිව්වා. ඒතකොට අර ඉහල කරලා පහත් කරලා කෙනෙක්ගේ තියෙනවා නේද? ද්වේෂේ රාගේ තියෙනවා. එතකොට ඒ වචනේ පවා දෙයක් වෙලා එතකොට. එහෙම නැතුව දැන් කියන්නා කෙසේ කිව්වත් අසන්නා එක දෙයක් කරගත්තේ නැත්නම් එයාට සැනසුම් සුවයක් තියෙනවා. හැබැයි කියන කෙනත් ඒක දෙයක් කරගන්න නැතුව කියනවා නම් දෙකම ගැලපෙනවා. අපි ශ්‍රාවණ එදිනදා කටයුතු කරනකොට නේද කතා බහ කරන්න එපේ. එතකොට අපි දැනගන්න ඕනේ ඒක අහන කෙනක් දැනගන්න ඕනේ දෙයක් කරගන්න නැතුව අසන්න කියන කෙනක් දැනගන්න ඕනේ දෙයක් කරගන්න නැතුව කියන්නේ. ඒක හිතලා මුලින් අර පොඩ්ඩක් අර කියනකොට ධර්මයේ දකින්න මුල් අවස්ථාවේදී පොඩක් ඒක යාට කල්පනාවෙන් එයා මෙනෙහි කරලා කියන්න වෙනවා. හැබැයි පහු වෙනකොට යාට මොන විදිහට කිව්වත් කවුරු එක දෙයක් වෙන්නේ දැන් ස්වභාවයක් මතුවෙනවා කියන කෙනාටත් මොන විදිහට කිව්වත් දෙයක් වෙන ස්වභාවයක් මතුවෙනවා. ඒකයි ධර්මයේ පරිණත ස්වභාවය. හැබැයි ඒක මුල් අවස්ථාවේදී ඔය හැම එකක්ම හැම කෙනෙක්ම දෙයක් කරගෙන තමයි ඉන්නේ. අද අපිට උනත් දැන් ආරණසුරත් දැන් මේ ඉන්නවසලා වුණත් සමහරවිට දැන් අපි කිව්වා මොකක් හරි ආරණාස මට විතරයි එහෙම කියන්නේ අනිත් අයට එහෙම කියන්නේ නැහැ කියලා එනවා. එතකොට ඒක එයා දෙයක් කරගෙන තියෙනවා. එයා හිතනවා මේ එයා ගැන ආරණාස මොකක් හරි එහෙම හිතුවා. එතකොට එයා ඉන්නේ පුජ්‍යල භාවයකින්. ඒක නිසා එයාට හිතෙනවා මේ මට වෙනයි අනිත් අයට වෙනයි. ඒක එතකොට පුජ්‍යල ස්වභාවයකට ගිහිල්ලා. එතකොට හැමතිස්සෙම අර දෙයක් තියෙනවා කෙනෙක් ඉන්නවා කියන තැනේදී අසරණ වෙනවා හැම කෙනෙක්ම. වචනෙන් කතා කරන්න ගියත් එහෙමයි. ඒක සාමාන්‍ය ජීවිතය තුලත් මිනිස්සු ගොඩක් ප්‍රශ්න ඇති කරගන්නවා. ඔය දැන් රටවල් වල යුද්ධ පවා යන්නේ අපිට එහෙම කිව්ව අපි බලා ගන්නම් අපිත් ගහන්නම් අර ඒ වගේ නේ මාන්නයක් තුල නේ මමයා ලොකු කරගෙන නේද අපි ලොකු අය කියලා හදාගත්තාම රටකට උනත් හිතුනොත් මේ වට අපහාත කරා කියලා යුද්ධයක් උනත් කරන්න පුළුවන්. ඒක සාමාන්‍ය අපේ සිතේ තියෙන මානසිකව තියෙන පිරිහීමක් නේද? ඒක පච්චවෙක්කා කරනවා කියන්නේ අපි දෙයක් කරගෙන නැතුව වාසය කරන සැහැල්ලුවක් දැනෙනවා නේ. අපි ඊගව ඡේදයට යමු. රාහුල තොපි බසින් කර්ම කරනු ඒවස්. කරනුවත් විසිගේ එක පිරික්සිය යුතුය. මම බසින් නම් කර්මයක් කෙරෙම්ද මගේ මේ වාක් කර්මය තමහට දුක් පිණිසද පවතී අනුන්ට දුක් පිණිසද පවතී දෙදෙනාට දුක් පිණිසද පවතී. මේ වාක් කර්මය අකුසල දුක් වඩන්නේය දුක්ඛ විපාක ඇතැයි. ඉන්දින් රාහුලෙනි තෙපි පිරික්සන්න හෝ මෙසේ දනියුද. මම බසින් යම් කර්මයක් කෙරෙම්ද මගේ මේ වාක් කර්මය තමහට දුක් පිණිසද පවතී අරහට දුක් පිණිසද පවතී දෙදෙනාට දුක් පිණිසද පවතී. මේ වාක් කර්මය අකුසල දුක් වඩනේය දුක්ඛ විපාක ඇත. රාහුලෙනි තෙපි මේ බඳු වාක් කර්ම නොකරව. තවද රාහුලෙනි තෙපි පිරික්සන්න හෝ මෙසේ දක්නහුද මම බසින් යම් කර්මයක් කෙරෙම්ද මගේ වාක් කර්මය තමහට දුක් පිණිසද නොම පවතී පරහට දුක් පිණිසද නොපවතී දෙදෙනාට දුක් අපි ඔකේ 137 අන්තිම ඡේදයට යමු. දැන් අපි බසින් වචන සිත කය වචනනේ
එතකොට දැන් එහෙමයි. ඔයක වචනය තුල අපි මේ කතාවත් ඒකමයි. අපි කාය සම්බන්ධව කතා කරපු විදිහටම දෙයක් කරගන්න නැතුව කෙනෙක් කරගන්න නැතුව මේ කතා කරන එක. එතකොට දැන් මනසිනුත් එහෙමනේ සිතුවිලි අපි ඒ ඡේදයට යමු අවසාන ඡේදයට 137 රාහුල අන්තිම ඡේදයට. රාහුල තොපි මනසින් කර්ම කරනුයේ වස්. කරනු විනිසින විසිනු ඔබගේ මනෝ කර්මය පිරික්ස යුතුය. මම මනසින් යම් කර්මයක් කෙරෙම්ද මගේ මේ මනක් කර්මය තමහට දුක් පිණිසද පවතී අනුන්ට දුක් පිණිසද පවතී දෙදෙනාට දුක් පිණිසද පවතී. මේ මනෝ කර්මය අකුසල දුක් වඩන්නේය දුක්ඛ විපාක ඇතැයි. තවද රාහුලෙනි තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහුද මම මනසින් යම් කර්මයක් කෙරෙම්ද මගේ මේ මනෝ කර්මය තමහට දුක් පිණිසද පවතී අනුන්ට දුක් පිණිසද පවතී දෙදෙනාට දුක් පිණිසද පවතී මේ මනෝ කර්ම අකුසල දුක් වඩන්නේය දුක්ඛ විපාක ඇතැයි රාහුලනි එතකොට දැන් මෙතනදී පැහැදිලි කරන්නේ එහෙමයි. මනසින් සිතින් දැන් අපි හිතන එක දැන් අපිට සිතුවිලි ගොඩාක් එනවා ඒ සිතුවිලි වලින් තමයි අපි සමහරට හිතනවා අපි හිතනවා මේ දෙයක් කරගෙන මට මෙහෙම කිව්වා කියලා හිතන එකකුත් තියෙනවා කියන වචන නෙමෙයි සිතුවිල්ල. එතකොට මට අපහාස කරා කියලා හිතනවා. එතකොට කියන ඒවා නෙමෙයි දැන් වචන නෙමෙයි සිතුවිලි වලින් එනවා. එතකොට නිකන් අර හැමතිස්සෙම අර මාන්නයක් මතුවෙන හැමතැනදම සිතුවිලි වල ලොකුකමක් උද්දච්චකමක් මාන්නයක් කියන තැන්වලදී පිරීමක් තියෙනවා. හැබැයි දැන් අපි සිතුවිලි දෙයක් කරගෙන නැත්තම් මොන සිතුවිලි ආවත් අපිට ප්‍රශ්නයක් එන විදියක් නැහැ. එහෙනම් ගිනි ගන්න විදියක් නැහැ. එතකොට මේක තමයි දැන් එක කෙනකෙනාගේ ස්වභාවය. එතකොට දැන් තමා අතර මේක එතකොට තමයි අර සැනසීම සුවේතේ. එතකොට පච්චවෙක්කිතබ්බන් කියනකොට හැමතිස්ස ප්‍රතිපරීක්ෂාවක් තියෙන්න ඕනේ. තමන්ගේම හිතේ වචනෙත් දෙයක් වෙලා තියෙන්න බෑ. ක්‍රියාවල දෙයක් වෙලා තියෙන්න බෑ. සිතුවිල්ලක් දෙයක් වෙලා තියෙන්න බෑ. පැහැදිලි නේද එතකොට? එහෙමයි. එහෙමයි. ඒක ගොඩක් වැදගත්. එතකොට සිත ගැනත් ඒ විදිහටමයි කතා කරන්නේ. එතකොට මේ රාහුල මේ අපි කතා කරේ අම්බලිටිකා රාහුලවද සූත්‍රය. එතකොට පේතන වෙන්න මේ කාරණාව. එතකොට ඊගාව පරිච්ඡේදයට අපි ගියොත් 139 තවද රාහුල ඉදින් තොපි දැන් ඒක කියන්නේ මනක්කර්ම නොකර. එතකොට දෙවෙනි ඡේදවල රාහුලයනි තොප විසින් මනසින් කර්මය කොටද තොපගේ ඒම කර්මය පිරික්සිය යුතුය. මනසින් යම් කර්මයක් කළෙම්ද මාගේ මේ මනක් කර්මය. ඒතකොට ප්‍රතිපරීක්ෂාව මෙතන තියෙන්න ඕනේ. මෙතන දැන් පාලි භාෂාවෙන් කියනකොට මේක තේරෙනවා. මනෝකම්මං පච්චවෙක්කිතබ්බං කියනකොට ඒක තේරෙනවා මනෝ කර්මය දැන් තමන්ගේ සිත ගැන තමන්ට ප්‍රතිපරීක්ෂාවක් තියෙන්න ඕනේ. පච්චවෙක්කිතබ්බං කියනකොට ඒක තේරෙන්න ඕනේ. ඒතකොට එතන හැමතිස්සෙම දැන් සිත කය වචනේ තුන්දරම සංවරයි කියන්නේ ඒ කියන්නේ මොන විදියට දැන් අපිට දාන සම්මා දිට්ඨි කියන්නේ මෙතන දෙයක් නැති බවයි. එහෙනම් සම්මා සංකප්ප, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සමාධි කියනකොට මේ කොතනකවත් දෙයක් කරගෙන ජීවිකාවක් තියෙන්න බෑ, දෙයක් කරගෙන සිතුවිලි තියෙන්න බෑ, දෙයක් කරගෙන කටයුතු කරන්න බෑ, දෙයක් කරගෙන ජීවත් වෙන්න බෑ. එතකොට එතන තියෙනවා අන්න සම්මා. එතකොට කියනවා දාන්න අපි එතන කියනවා එහෙම කෙනෙකුට ධාර්මික ජීවිතයක් ගත කරනවා කියලා. ධාර්මික ජීවිතයක් ගත කරනවා කියලා කියන්නේ මේ පින්දාම් කරගෙන එහෙම මේ මල් පූජා කරගෙන ආමුදුරන්ට වැදගෙන පන්සලට ගිහිලා බුදු පූජා තියාගෙන එහෙම ඉන්න මිත්‍යා දෘෂ්ටික ජීවිතයක් නෙමෙයි. ධාර්මික ජීවිතයක් ගත කරනවා කියන්නේ තමන් මෙතන ඇත්තරම ධර්මයේ දැකලා කෙනෙක් නැති බව දෙයක් නැති බව දැකලා සංසුන් මනසින් කටයුතු සිද්ධ වෙනවා. එතකොට එයාගේ රාගදේශම ගින්න සංසිඳෙනවා. ඒ ඇත්තරම මහත්ඵල උතුමන් වහන්සේලා ඉන්න ස්වභාවයටයි වැටෙන්නේ. පැහැදිලි නේ. ඒතකොට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ඒ ආර්ය භූමිය තමයි ඇත්තටම ධාර්මික ජීවිත ගත කරන අයගේ ජීවිත කතාව තියෙන්නේ. ඒ අනුසෝතේ නෙමෙයි ඒ පටිසෝතේ. අනුසෝතේ ලෝකේ ඇත්ත කරගෙන එහෙනම් දෙයක් කරගෙන වාසය කරන එක. ඒතකොට පටිසෝතේ කියන්නේ මොනේ මේ ධර්මයේ දකින්නවා බුදු දර්ශනය හඳුනා ගන්නවා දෙයක් නැති බව දකින්නවා කෙනෙක් නැති බව දකිමින් අන්න හැමෝම එකම මෛත්‍රී සිතකින් කටයුතු සිද්ධ වෙනවා. කවුරු මොනවා කිව්වත් එයත් එක්ක මෙතන දෙයක් කරගෙන රාගදේශම ගින්නක් ඇවිලෙන්නේ නැහැ. කවුරු මොන වචන කිව්වත් කවුරු මොන දේ කළත් එතකොට මේ පැත්තෙන් සංසිඳීමක් සිද්ධ වෙනවා. ඒ පැත්තෙනොත් එයත් එහෙම කරන්නේ නැහැ. නමුත් මේ පැත්තෙන් එහෙම හිතන ස්වභාවයකුත් නැහැ. එතකොට සංසුන් ස්වභාවයක් වෙනවා මුළු සමාජෙම නේද? සාන්ත ස්වභාවයකටපත් වෙනවා. මෙන්න මේක ගොඩක් මේ සමාජ ආධ්‍යාත්මික දියුණුවට හේතු වෙනවා. මේ ප්‍රතිපදාව නිවැරදි ආකාරයට හඳුනගෙන කෙනෙක් නැති දෙයක් නැති ප්‍රතිපදාවක පුහුණු වෙනවා නම් මේ කටයුතු කරනවා නම් මුළු සමාජයක් රටත් ඇත්තටම අර බුදුසෝද හමනවා වගේ
ඒ මෙත් සිසිලෙන් නැහැ වෙනවා වගේ ධාර්මික සමාජයක් බිහි වෙනවා. ධාර්මික යුගයක් ඒ සමාජයට එනවා. ඒ හේතුඵල ධර්ම තුළ ඒ ධාර්මික ජීවිතය ඇත්තරම සමාජයට අන්න උරුම වෙනවා. එහෙම නැත්නම් අපි බාහිරින් කොච්චර සෙලෝ ටේප් ගහ කර්ම භූමියේ කියාගෙන නීති දාගෙන මේ පන්සිල් රකින්නවා කියලා සත්තු මරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මොක කරන්නේ නැහැ කියලා දහම් පාසල් වලින් අපි නීති දාලා දරුවන්ට කිව්වට වැඩක් නැහැ. ඒ දරුවෝ අභ්‍යන්තරයෙන් ඒ ධර්මය හඳුනගෙන නැත්නම් බුද්ධ දර්ශනය දන්නේ නැත්නම් මෙන්න මේ නිසා තමයි අපි කිව්වේ දහම් පාසල් සිලබස් එකේ පළවෙනි පන්තියේ ඉඳලා පුංචි තැනේ ඉඳලම මෙතන දෙයක් නැති කෙනෙක් නැති හේතුඵල දහම බුද්ධ දර්ශනය දාන්න ඕනි කියලා. ඒ බුද්ධ දර්ශනය තුළ මේ සිතමයි අපි මේ ගිනි අරගෙන දුක් විඳින්නේ කියලා මේ සිත අවබෝධ වෙනවා. මේ සිත හැදෙන හැටි දකිනවා. මේ සිතේ දෙයක් නැති බව දකිනවා. මේ අරමුණු ඇත්ත නෙමෙයි කියලා දකිනවා. ඒවට ගිනි ගන්නේ නැහැ. මේවා දැකලා සාමාන්‍ය විදියට වෙනදා විදියම ජීවත් වෙන හැටි දහම් පාසලේ උගන්වන්න ඕනේ. ඒක තමයි දහම් පාසල් ගුරුවරුන්ගේ වගකීම වෙන්න ඕනේ. එහෙනම් දහම් පාසල් ගුරුවරයෙක් වෙනවා නම් හොඳට මතක තියාගන්න දරුවෝ රවට්ටන්න එපා, නොමග අරින්න එපා. මේ දෘෂ්ටි ගහලා කර්ම භූමි දෘෂ්ටි දාලා දරුවන්ව අමාරු දාලා ගන්න මේ දරුවන්ට කියලා දෙන්න ඕනේ. පුතේ අපි ලෝකයේ ඇත්ත කරගෙන ජීවත් වෙන එක ඒක තමයි අපේ මිත්‍යා දෘෂ්ටික භූමිය. ඒ තුල අපි ඇත්තටම දුක් විඳිනවා. අපිට කර්ම විපාක උරුම වෙනවා. හැබැයි පුතේ අපි මේ දහම දැක්කොත් මෙතන දෙයක් නැති බව, කෙනෙක් නැති බව, අපි මේක සංසුන් මනසක් ඇති වෙනවා. අපි මේ කෙනෙක් හදාගන්න නෙමෙයි, මමයා රජ කරන්න නෙමෙයි, මාන්නේ රාග දේශමෝ ගින්න වැඩි කරන්න නෙමෙයි. අපි සංසුන් මනසෙන් මෙතන කෙනෙක් නැති බව, දෙයක් නැති බව බගලා සම්පස් සිතින් අපි කටයුතු කරන්නේ. හැබැයි අපි දක්ෂ වෙන්න ඕනේ. අතරම උගන්වන්න ඕනේ දරුවන්ටත්. අතරම ඒ කියන්නේ ඒ සත්‍ය දැකලා සමාජය තුළ අපි එදිනදා කරන කටයුතු. එතකොට හැම මොහොතෙම මේ මොහොතේ අපි ප්‍රසන්නයි. හැම මොහොතෙම මේ මොහොතේ අපි අර නැවුම් ප්‍රභාස්වර සිතක ස්වභාවයක් එනවා. එතකොට ඒ දේ හොඳට කරන්න පුළුවන්. මොකද මේ මනසේ අර අතීතය අනාගතය හදාහද රාග දේශ මොහ ගින්නක පත්තු වෙන්නේ නැහැ. ඒතකොට දරුවන්ගේ සිත පවා ඇත්තටම අද දරුවෝ ෆෝන් අතේ තියාගෙන අද දරුවෝ ෆෝන් එකේ එක එක ඒවා බල ෆෝන් වල අද එළිලා ඉන්නේ. ඒතකොට මේ දරුවෝ හැමතිස්සෙම රාග දේශ මොහ ගින්න අද ෆෝන් එකේ දුවනවා. ඒතකොට රාග දේශ මොහ ගින්න මේ ෆෝන් එකෙන් එන්නේත් නැහැ. මේ දරුවෝ හැමතිස්සෙම මේ දහම දැක්කොත් මෙතන කෙනෙක් නැහැ, දෙයක් නැහැ කියලා ඕක දෙයක් කරගෙන ගිනි ගන්න කැමති වෙන්නේ නැහැ. ෆෝන් එකත් පැත්තකට දාලා බලනවත් පැත්තකට දාලා අතනම දරුවා මේ ශරීරයේ සැනසීමෙන් ඉන්න දක්ෂ වෙනවා, කැමති වෙනවා. එතකොට ඒ දරුවාට හැමදේම දැනෙන්න ගන්නවා, සබහා දහම දැනෙන්න ගන්නවා. ගහකොළ මේ මහ පොළව අහස හැම දෙයක් එකම බද්ධ වෙනවා. එතකොට ඒ සංසුන් මනස ඇති වෙනවා. එතකොට නිහතමානී දරුවෙක් බිහි වෙනවා. අතනම සුන්දර දරුවෙක් නිර්මාණය වෙනවා. ඒ දරුවාට ශක්තිය තියෙනවා, වීරිය තියෙනවා. ඒ දරුවා සිතුවිලි වල හිර වෙලා ආතතියෙන්, විෂාදයෙන්, ડિප්‍රෙෂන් එකෙන් දුක් විඳින්නේ නැහැ. මෙන්න මේ සැනසීමේ සෝය දරුවන්ට විතරක් නෙමෙයි ලොකු අයටත් ඇත්තටම වැදගත් වෙනවා. හැමෝටම වැදගත් වෙනවා. මේ නිසා තමයි මේ අධර්මයට ගිය මේ බුද්ධ ධර්මයේ ගිලිහුණු හේතුඵල ධර්ම ගිලිහුණු ඒ පටිච්චසමුප්පාද ධර්මයේ ගිලිහුණු මේ සිත දෙයක් නැති බව දකින්න ධර්මයේ පැත්තකට දාලා ලෝකෙත් ඇත්ත කරගෙන තරගයකට ගිහිල්ලා අවසානයේ ලෝකේ ජය ගන්න කියලා ලෝකෙකුත් හදාගෙන අන්තිම රේස් එක ගිහිල්ලා මුළු සමාජයේම අවසානයේදී අර සුන්දර ආධ්‍යාත්මික පැත්තකට වැටිලා තරගයකට රේස් එකකට ගිහිල්ලා අන්තිම පීඩනයකට අහු වෙලා ගින්නක දැවෙනවා අන්තිමටම නේ පොසිටිව් මයින්ඩ් කිය දැවෙනවා අන්තිමටම බලනකොට මේ තරගයක් හදාගෙන අන්තිම කාත් එක්කද මේ තරග කරන්නේ මිනිස්සුම තරග කරනවා අවසානයේ මිනිසා තරග කරන්නේ මිනිසා සමග කවුරුත් දිනනවද කවුරුත් දිනන්නේ නැහැ දෙන්නෙක් එකට තරගයක් ගිහිලා කවුද දිනන්නේ දෙන්නගෙන් එක්කෙනෙක් දිනුවොත් අනිත් එක්කෙනා පරදිනවා කියන්නේ දෙන්නම පරදිනවා කියන එකයි ඒකට හේතුව මිනිස් සංගතියේ තව කෙනෙක් අවිභාගගෙන යන තරගය කියන්නේ අතරම පරාජයක් ඒකට හේතුව ඒ මිනිස්සයා අහිමි වෙන්නේ යන්නේ එදාටයි ඔබ දිනනකොට තව කෙනෙක් පරදිනවා. තව කෙනෙක් පරදිනවා කියන්නේ ඔබට ඔහු අහිමි වෙනවා. ඒ කියන්නේ දෙදෙනා අතර සමගිය නැති වෙනවා. මේ නිසා තමයි අද ලෝකේ ගොඩක් මිනිස්සු අතර සමගියක් නැහැ. සාමකාමී නැහැ. අතරම ආගම් වලට බෙදිලා, කුලමල වලට බෙදිලා, ಜಾති වලට බෙදිලා, අවසාන රටවල් වලට බෙදිලා, අවසානයේ අපි වෙනයි, අනිත් අය වෙනයි කියලා අනිත් අය මරන්න පුළුවන් විදිහේ සිතක් හදාගෙන තියෙනවා. ඒතර මිනිස්සුම මරන්න තීරණය කරනවා. මිනිස්සු තීරණය කරනවා කොටසක් තීරණය කරනවා ඒ අය අපි නැති කරනවා ගහනවා බෝම්බ මිසයිල ගහනවා යුද්ධ කරනවා ඒතකොට මෙවැනි විකෘති මානසිකත්වයක් කොහෙන්ද ආවේ ඒතකොට අද විද්‍යාව දියුණු කරන්නේ මොකටද ආයුධ හදන්නයි අද තාක්ෂණය දියුණු කරන්නේ මොකටද ආයුධ හදන්නයි අද මුදල් උපයන්නේ මොකටද ඒ රටට අවශ්‍ය කරන ආයුධ ගොඩනගන්නයි අවසානයේ දියුණු රටවල් මොනවද කරලා තියෙන්නේ උපරිම බිලියන ගණන් ඇත්තටම කිව්වොත් එහෙම විශාල මුදලක් වැය කරමින් කරලා තියෙන්නේ තමන් ඇත්තටම මිනිස්සයන්ව සංහාරය කරන අර ඒව නිර්මාණය කරපු එකයි. අද වෙනකොට බලන්න ලෝකයේ දියුණු රටවල් කියලා මොනවද හදන්නේ? ඔවුන් බිලිය ගණන් වියදම් කරන්නේ සමහරවිට මේ ප්‍රහාරක යානා වලට.
එහෙම නැත්නම් මිසයිල් වලට. එහෙම නැත්නම් ඔය විශාල න්‍යෂ්ටික මෙවලම් හදාන්න. ඔවුන් තාක්ෂණික දියුණුව යන්නේ මේ පැත්තට. අද විද්‍යාව කියලා ලංකාව අයපව විභාග පාස් කරලා අද විදේශීය රටවලට ගිහිල්ලා ඔවුන් කරන රැකියාව මොකද්ද කියලා බැලුවොත් ඔවුන් විද්‍යාඥයෝ විදිහට මොනවද කරන්නේ? ඔවුන් සයන්ටිස්ට්ලා විදිහට මොනවද මේ කරන්නේ? බලකොට ඔවුන් කරන්නේ මේවට අනුබල දෙන එක. මේවා තමයි ඔවුන් ඉගෙනගෙන අවසානයේදී කරන්නේ. මේකද මේ ලෝකයේ අවසානයේ. ඔව් මේ පෘථුවියේ අවසානය වෙන්න පුළුවන්. ඔව් මේ මිනිස් සංගතියේ අවසානය වෙන්න පුළුවන්. මේක තමයි ඔබගේ දියුණුව. ඉතින් මෙතනටද අපි අධ්‍යාත්මය ගෙනියන්න ඕනි. නෑ. අපි අධ්‍යාත්මය ගෙනියන්න ඕනි ගුණවගාව ගෙනියන්න ඕනි කොහාටද? ඒ මිනිස් සිත තුළ ආදරේ, දයාව, කරුණාව ගොඩනැගෙන්නයි. එහෙනම් ආදරේ, දයාව, කරුණාව, සෙනෙහස ගොඩනැගෙන්නේ තමන් මෙතන මමත්වයේ හදාගෙන නෙමෙයි. මෙතන කෙනෙක් නැති බව දැකපු දවසටයි. එහෙනම් පුංචි දරුවගේ ඉඳලා අද ඉඳලා පුංචි දරුවගේ ඉඳලා අපි මේ බුද්ධ දර්ශනය තුළ අපේ සිලබස් ගොඩනගෙන්න ඕනි. ඒ ආත්ම තණ්හාව නැති වෙන ආකාරය දකින්නයි. එහෙනම් කෙනෙක් පුජ්‍යලයක් බලවත් වෙන මේ එක දකින්න නෙමෙයි. ඇත්තටම පුංචි දරුවට වුණත් මෙතන දකින්න පුළුවන් නම් ඇත්තටම මමත්වයේ පිටු දැකලා සේරම එකයි කියන ස්වභාවයෙන් මහා කරුණාවකි. ඒකට මේ ධර්මය අවශ්‍යමයි. එහෙම දකින්න නම් ඒ දරුවන්ට අවශ්‍යයි මේ සිත හැදෙන හැටි. මේ සිතේ ස්වභාවය දකින්න හැටි. ඇත්තටම මේ සේරම එකයි බව. මේ එකම සබහා දහමක් බව. මේ සේරම මිනිස්සු එක බව. මේ සිතුවිලි සේරම අතරම මේ සබහා දහම එකට බද්ධ වෙලා තියෙන බව. අතරම මේ මම කියලා කෙනෙක් නැති බව. මේ සේරම මේ සිස්ටම් එකකට සකස් වෙන බව. ශබ්ද වර්ණ ඇදිලා ඒවෙන් සිතුවිලි ඇදිලා ඒවත් ආත්මීය ස්වභාවයක් දැනෙන හැටි දැක්ක දරුවෙක් කවදාවත් අපි හිතන්නේ විවරු මානසිකත්වයෙන් දඟලයි කියලා. මොකද මොනව පිනවන්නද? තමන්ගෙම මේ ආයතන ටික පිනවන එක නේද? එතකොට එතන කෙනෙක් ලොකුවට බලවත් වෙනවද? නැහැ. එතකොට සංසුන් මනසක් ඇති වෙනවා. සුන්දර මනසක්, සංසුන් මනසක්. ඒ කියන්නේ හික්මුණු මනසක්. ඇත්තටම කිව්වොත් එහෙම ඒ සැහැල්ලුව, ඒ සුඛය එතකොටයි තියෙන්නේ. එතකොට ඇත්තටම ඔය ලොකු රේස් එකක් නෑ තමයි. ලොකු ගින්නක් නෑ තමයි. හැබැයි රේස් එකක් නැතත් ලොකු ගින්නක් නැතත් ඒ දරුවට ඉගෙන ගන්න පුළුවනි මේ සමාජයේ තියෙන. අපි සයන්ස් ඉගෙන ගන්න ඕනේ නැද්ද? අපි සයන්ස් ඉගෙන ගන්න ඕනි. අපි මේ ඇස හැදෙන හැටි ඉගෙන ගන්නවා වගේ අපි මේ ලෝකයේ එක එක දේවල් හැදෙන හැටි ඉගෙන ගන්න ඕනේ නැද්ද? ඒ දරුවෝ ආස වෙනවා. කෙමිස්ට්‍රි කරන්න ආස වෙනවා. ෆිසික්ස් කරන්න ආස වෙනවා. ඇත්තට මේ දරුවෝ මේ දේවල් ඉගෙනගෙන වෛද්‍ය විද්‍යාව වුණත් ඉගෙන ගන්න ආස වෙනවා. ඇයි? ඇත්තට මේ තුල සත්‍යයකට පිහිට වෙනවා. මිනිස්සෙකුට පිහිට වෙනවා. තව කෙනෙකුට පිහිට වෙන්න මෙවැනි දරුවෝ කැමති වෙනවා. මේ දරුවෝ ඉගෙනගෙනත් කරන්නේ රැකියාවක් කරත් තව කෙනෙකුට පිහිට වෙනවා. අපි රාජ්‍ය ආයතනයකට ගිහිල්ලා කාර්යාලයක රැකියාවට ගියාම අපි තව කෙනෙකුට පිහිට වෙන්න හිතන්නේ නැහැ. අපි අද වාණිජ්‍ය ආයතනයකට ගිහිල්ලා මූල්‍ය රැකියාවක් කරනකොට ඒක තුල එන ඒ සේවා දායකයාට අපි හිතන්නේ නැහැ. එයත් මිනිස්සෙක්. අපි යට පිහිට වෙන්න හිතන්නේ නැහැ. අපි හිතනවා අපේ මමත්වයේ තුල අපි හිතනවා අපිව හැමතිස්සෙම මූලික කරගෙන අපි ආකල්පයේ වශයෙන්ම පරාදයි. අපි ආකල්පයේ වශයෙන්ම අපි කරන්නේ මොකද්ද? පුජ්‍යලයක් හදාගෙන තමන්ගේ නේද? දියසුලියක් වගේ එකක් හදාගෙන වටේ තියෙනවා තමන්ට එකතු කරගෙන උපාදාන කරගෙන ගැට ගහගෙන අර මොකද්ද ලොකු නේද? මමත්වයේ තුල ලොකු බැලුම් බෝලයක් පුම්බලා අවසානයේ ඔක පුපුරලා යනවා. කවුරුවත් හැමදාම ජීවත් වෙන්නේ නැහැ. හැමෝම අතරම පොඩි කාලයක් හුස්ම ටික වැටෙන්නේ. ඉතින් මේ මිනිස්සු ඔක්කොම එකයි කියලා දකින මානසිකත්වයක් ගොඩ නැගෙන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සු අතර සමගියක් ඇති වෙන්න හේතු නැහැ. ඉතින් අද ලෝකෙම යන්නේ වැරදි පැත්තකට. නමුත් අපේ මිනිස්සු තේරුම් ගන්න ඕනි අපි ගුණයහපත් ගුණ ධර්ම වලින් පිරෙන්නේ ඒ සුන්දර හදවතක් අපිට ලැබෙනොත් විතරයි. ඒ සුන්දර හදවත අපිට ලැබෙන්නේ මේ ධර්ම හරියට දැක්කොත් විතරයි. කෙනෙක් නැති බව, දෙයක් නැති බව දැක්කොත්. ඉතින් මේ අම්බලටික රාහුලවාදී සූත්‍රයේ රාහුල කුමාරට පච්චවික්ක තබ්බන් කියලා මේ ප්‍රතිපදාව පෙන්නනවා. මේ ප්‍රතිපදාව කුමක්ද? තමන්ගේම අභ්‍යන්තරේ දකින්න කියන එකයි. එහෙනම් තමන්ගේම සිත දකින්න කියන එකයි මේ කියන්නේ. එහෙනම් මේ ප්‍රතිපදාව කුමකටද මේ අබලටික රාහුලවාදී කියන්නේ කණ්ණාඩියේ මුණ බලන වගේ. අර ප්‍රතිබිම්බයක් වගේ. ඒ කියන්නේ තමන්ගේම ස්වභාවය තමන් දැක ගන්න එක. ඒක නේද මේකේ තියෙන මුඛ්‍ය හරය. රාහුලයනේ අතීත කාලයේ යම්කිසි ශ්‍රමණ කෙනෙක් වේවායි බ්‍රාහ්මණ කෙනෙක් වේවායි කාය කර්ම පිරිසිදු කළාහු නම් වාක් කර්ම පිරිසිදු කළාහු නම් මනක් කර්ම පිරිසිදු කළාහු නම් ඒ හැම දෙන මනසින්ම පරීක්ෂා කාය කර්ම පිරිසිදු කළාහුය පරීක්ෂා වාක් කර්ම පිරිසිදු කළාහුය පරිසා මනා කර්ම පිරිසිදු කළාහුය සිත කය වචනේ පිරිසිදු කළාහුමයි කියනවා අතීතයේ කාලයේ යම්කිසි ශ්‍රමණ කෙනෙක් වේවායි බ්‍රාහ්මණ කෙනෙක් වේවායි ඒ පිරිසිදු කළා වුණාම ඒ සිත කය වචනේ පිරිසිදු කළයි කියන්නේ මොකද්ද මේ කෙනෙක් නැති බව දෙයක් නැති බව දැකලා
ඇත්තටම කිව්වොත් එහෙම ඒක නේද සැනසීමේ සුඛේ අපි හැමතිස්සෙම අපි දෙයක් හැදිලා කෙනෙක් හැදිලා නේද මේ ගිනිගන්නේ. එතනින් මිදීම නේද එහෙනම් ප්‍රතිපරීක්ෂා වෙන්නේ. එහි රාහුල අතීත දානං සමනාවා බ්‍රහ්මනාවා කාය කම්මං පරිසෝ දේසුං වචී කම්මං පරිසෝ දේසුං මනෝ කර්මං පරිසෝ දේසුං සබ්බේතේ ඒව මේවං පච්චවෙක්කෙත්වා පච්චවෙක්කිත්වා කාය කම්මං පරිසෝ දේසුං පච්චවෙක්කිත්වා වචී කම්මං පාරිසුද්ධෝසු පච්චවෙක්කිත්වා මනෝ කම්මං පාරිදේසුං. එතකොට මේ වචී කම්ම කාය කම්ම මනෝ කම්ම ඒ පාරිසුද්ධ භාවයට කියන්නේ පිරිසුදු භාවයටපත් වෙනවා කියන්නේ ඇත්තටම ඒව දෙයක් නැති බව කෙනෙක් නැති බව දකින එකයි. දැන් මේ රාහුල කුමාරයාට බුදුන් වහන්සේ තමන්ගේම පුත්‍ර රත්නයට කියන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ පුත්‍ර රත්නය වෙනවා. එතකොට බුදුන් වහන්සේ මේ අම්බලටික රාහුලාවාදේ පෙන්නන්නේ ප්‍රතිපදාව හොඳටම පේනවා. ප්‍රතිපරීක්ෂා කරන හැටි, පත්‍රීක්ෂා කරන හැටි, එතන පිරිසිදු කරගන්න හැටි. අපි කොහොම පින කියන්නේ අභ්‍යන්තර පිරිසිදු භාවය, සිතේ පිරිසිදු භාවය. බලන්න ලස්සන්ට කියලා දෙනව නේද මේ දරුවට. ඒතර මේ පොඩි දරුවෙකුට කියලා දෙන්න නේද අවුරුදු 7 දරුවා කාලෙදිම රාහුල නේද සෝතාපන්න වෙනවා කියලා හැමෝම දන්නවා. එතකොට අපි ඊගාව ඡේදයට ආවොත් රාහුල යන්නේ අනාගත කාලයේ යම් කිසි ශ්‍රමණ කෙනෙක් වේවායි බ්‍රාහ්මණ කෙනෙක් වේවායි. රාහුලනේ මේ කාලේ යම් කිසි ශ්‍රමණ කෙනෙක් වේවායි බ්‍රාහ්මණ කෙනෙක් වේවායි. එතකොට කාය කර්ම පිරිසිදු කෙරෙද්ද, වාය කර්ම පිරිසිදු කෙරෙද්ද, මනෝ කර්ම පිරිසිදු කෙරෙද්ද, එය හැමදෙන මෙසේයින්ම පිරිස්සා කාය කර්මයේ පිරිසිදු කෙරෙහි. පිරිස්සා වාක් කර්ම පිරිසිදු කරති. පිරිස්සා මනෝ කර්ම පිරිසිදු කරති. එසේයින් රාහුලේනි මෙහි පිරිස්සා කාය කර්ම පිරිසිදු කරම්හ. පිරිස්සා වාක් කර්ම පිරිසිදු කරම්හ. පිරිස්සා මනෝ කර්ම පිරිසිදු කරම්හ. රාහුලේනි තොප විසින් මෙසේම ඉක්මිය යුතුය. බලන කොයිතරම් වටිනවද. භාග්‍යවතුන් වහන්සේ මේ වදාළසේක. සතුටු සිත් ඇති රාහුල ස්මත් වූ භාග්‍යවතුන් වහන්සේ වාසිතයට සතුටු වූ. එතකොට මේ බලන්න අම්බලටිකා රාහුලවාදයේ තියෙන ප්‍රතිපදාව නෙමෙයිද කියලා. ප්‍රතිපරීක්ෂාව ඔබ අපි අහන මේ දේශනේ අහන් ඉන්න හැමෝගෙම ඔබ ගිහි වේවා පැවිදි වේවා ඔබ ගාව තියනවාද ඔබට ඔබ දැනෙනවද අපි කොච්චර ඔබට මේ දේශනාවල කියනවද නේද අපි දවස පුරාම ඔබට කතා කරන්නේ මේ ගැන නේද අපි හැම කෙනෙක්ගෙම අපි කියන්නේ ඉදිරිපත් කරන්න කියලා Zoom එකට තමන් අද දවසේ කොහොමද ගත කළේ නේද අපි කොච්චර එහෙම අහනවද නේ තමන් අද දවසේ කොහොමද ගත කළේ දෙයක් වුණාද ඒ සිත ගිනි ගත්තද ඒක නේද අහන්නේ ආරස කොච්චර ඒක අහනවද නේ මේ ප්‍රතිපදා දේශනාවට ආවම හවස 4ට දැන් 4යි වෙලා හැමදාම ඇහුවේ ඕක නේද අද දවසේ කොහොමද ගත කළේ කියලා. ඒතර මේ රාහුල සූත්‍රයේ තියෙනෙත් ඒක නේද? සිත කය වචනේ තුන්දොරෙන් ඔබ දෙයක් කරගෙනද අද දවස ගත උනේ. අන්න ඔබට දන්න දෙයක් කරගෙන නෙමෙයි නම් ගත උනේ. එතන සිත පිරිසුදුයි නේද? එහෙනම් ඒක තමන් නුවණින් දකිනවා නම් තමන් ඒ මල් පූජා කරනකොට කිව්වා නේද? පිරිසුදු මලක් පූජා කරන්න කිව්වා නේද? එතනදී නේද බුදු සුවඳ හමනවා කිව්වා නේද? ඒ සුවඳවත් හඳුන් කුරක් ගහන්න කිව්වා නේද? එතනදී පැහැදිලි කරා නේද? නේද මේ බුදු සුවඳ හමනවා ඒ ප්‍රභාස්වර සිත වගේ ඒ මල පිරිසුදුයි වගේ තමන් අද දවසේ තුල තමන්ගේ හිතේ ස්වභාවය දකිමින් කටයුතු කරනවා කියලා. තමන්ට වෙන්න පුළුවන් රාගසිතක් ඇති වෙන්න පුළුවන්, දේශසිතක් ඇති වෙන්න පුළුවන්. තමන් අරහත් වෙන්නපත් වෙලා නැහැනේ. හැබැයි ඒක දකින්නත් ඕනේ නේද? ඒක හඳුනා ගන්නත් ඕනේ. නිහතමානී වෙන්න ඕනේ. ඒ මග ටික ටික දියවෙගෙන යන මග ආස්වාක්ෂ ඥානය කියන්නේ තියෙනවා. ඒ මග නිවැරදි. එහෙමනම් ඒකාන්තයෙන් නිවනින් සැනසීම ලබනවා නේද? එහෙම නේද? එහෙමයි යාරෙන් හාසේ කාන්තේම.